පුණ්‍යානුමෝදනා කිරීම සහ ආශිර්වාද කිරීම ඩී.එම්. තිලකරත්න පියාණන්ටත් එවැගේම එච්.එම්. සුමනාවති මෑණියන්ටත් ජයරත්න බණ්ඩාර පියාණන්ටත් නිල්මනි මාරසිංහ මෑණියන්ටත් රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරනු ලබන ඉතාමත් වැදගත් වටිනා මාහැඟි පින්කමක් හැටියටයි අද මේ පින්කම ආරම්භ කරන්නේ. ඒ කරුණු සඳහන් කරමින් අද දවසේ මෙම ධර්ම දේශනාවම පින්කමට වැඩමවදාළ කටුපත මිගදාය ආරණ්‍ය සේනාසනයේ ආධිපත්‍ය දරන අපේ විහාරස්ථානයට සම්බන්ධකම් ඇති අපේම ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ කෙනෙක් හැටියට සඳහන් වන මාතලේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩමවා ඉන්නවා. උන්වහන්සේ පිළිබඳව අමුතුවෙන් හඳුන්වන්නට දෙයක් ඇත්තේ නැහැ. මොකද හැම කෙනෙක්ම අපේ විහාරස්ථානට සම්බන්ධ හැම කෙනෙක්ම උන්වහන්සේ අපේ පරම්පරාවේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ නමක් හැටියට ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපිත් එක්ක බොහෝ දීර්ඝ කාලයක් දැන් කටයුතු කරගෙන එන ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම දේශාන්තරයන්හි මගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වගේම ධර්ම දේශනා පවත්වමින් දේශාන්තරයන්හි කීර්තියටපත් වෙච්ච ඊටමත් වටිනා උතුම් ස්වාමීන් වහන්සේ නමක් තමයි මාතලේ ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම දේශනා තත්ත්වයේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ මේ හැම කෙනෙක්ම උන්වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තිබෙනවා. ඒ වගේම අද දවසේ මේ කරුණු කාරණා සඳහන් කරමින් මෙම පුණ්‍යානුමෝදනා පින්කමට සම්බන්ධ වීමත් ඒ වගේම අලුතෙන් නිවසක් නිර්මාණය කරලා එහි ගෙවදීමේ මංගල්‍ය අවස්ථාව හැටියටත් ඒ වගේම බුදු කුටියක් නිර්මාණය කරගෙන තමන්ගේ නිවසේම ඒ කටයුතු වලට සම්බන්ධ වෙමින් ඒ ක්‍රියාකාරකම් පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වීමේ අදහසිනොත් අපේ නදීර පුතණුවන් විසින් අද දවසේ තමන්ගේ මෑණියනුත් සමග අනෙකුත් ඒ ස්වාමීදිව ඇතුළු සියලු දෙනා සමග මේ සඳහා බොහෝ කාලයක් වෙහෙස මහන්සි වෙමින් මේ පින්කම් කටයුතු සංවිධානය කරගෙන අද මේ පින්කම් සිද්ධ කරනවා. ඉතින් මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා කරනද මේ අපේ ස්වාමීන් වහන්සේට ආරාධනාව පිළිගන්නන හැටියට ඉතාමත් කාර්මිකව නදීර පුතුණවන්ට ආරාධනා කරන්න කියලා සඳහන් කරනවා. හැමදෙනාම මල් බඳුරු පූජා කරන අවස්ථාවේ දෙහත් කට්ටිය පූජා කරන අවස්ථාවේ සාදුකාරයක් පවත්වමින් ගෞරවනීය දේශක ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් අපි සියලු දෙනාගේම ආරාධනාවක් හැටියට මේ ආරාධනාව පිළිගෙන මේ ශ්‍රාවක සියලු දෙනා වෙනුවෙන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවශ්‍ය ධර්මාවදාද ලබා දෙන හැටියට ඉතාමත් කාර්මිකව මේ අවස්ථාවේදී මතක් කරනවා. තෙරුවන් සරණයි.
තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නේ. තුන් වතාවක් නමස්කාර පාඨ සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
වාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස මේ නිවසේ අද දවසේ අභිනවයෙන් ගෞතම මුනි සසුනට පූජා කෙරෙන ඒ සුන්දර බුදු කුටියේ වැඩ ඉන්න භාග්‍යවත් වූ අරහත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ සුවඳවත් කුටියේ දරා වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපගේ වන්දනාව වේවා. මේ අවස්ථාවට වැඩ ඉන්න උණගොල්ල පුරාණ විහාරය, නෙළුම්ගල පුරාණ විහාරයේ ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර අති ගෞරවනීය අවසරයි තලාකුල වැවේ ධම්මරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බිලින් දීර්ඝායු සම්පන්නියම සැලසේවා. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරුවනට මාගේ වන්දනාව වේවා. ධර්ම ශ්‍රාවක සත්පුරුෂ කාරුණික පින්නතුනි පින්නතිය, අද මේ නිවසේ විශේෂ පින්කමක් සූදානම් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ පිහිටලා සසර දිනන්ට උපකාර වෙන මහා පිනක් තමන්ගේ ජීවිතයට ගලාගෙන එන විදිහට වටපිටාව හදලා පියතුමන්ට පින් දෙන අතරේ සුජීවත්ව වෙසෙන මව්පියවරුන්ට දෙපාර්ශවයේම මව්පියවරුන්ට සෙත්පතන මේ පින්කමේ මූලික අරමුණ බවට පත් වෙන්නේ අද දවසේ ජන්මදිනයේ යෙදෙන අපේ පින්වත් නදීර මහත්මයාගේ ස්වාමි දියණිය වන පින්වත් ඩී.එම්. නාලනී මැණිකේ මහත්මියට ආශිර්වාද කිරීම. මේ යහපත් ප්‍රාර්ථනාවන් මුල් කරගෙන අද මේ විශේෂ පින්කම මේ ගෘහයට ගෙවදීම අරමුණු කරගෙන සිද්ධ කරන්නට යෙදෙන්නේ.
මේ කරපු පින්කම ගැන වචනයක් දෙකක් සිහිපත් කරලා ධර්ම දේශනාව ආරම්භ කරන්න කල්පනා කළේ. අද මේ කරපු පින්කම මේ කරන පින්කම මොන වගේ එකක්ද කියලා ටිකක් තේරෙන්න කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කුටියක් කරවනවා කියන සිතුවිල්ල අපේ ගෙදර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඩ ඉන්න තැනක් හදනවා කියන අදහස යම් දවසකද ඒ සිතේ හටගත්තේ මේ නදීර මහත්තයාගේ ඒ නෝන මහත්මියගේ ආන් එදා තමයි මේ පින්කමට මුල පිරුවේ. එදා ඉඳලා මේ වෙනුවෙන් යම් කැපකිරීමක් කළාද? ධම්මේ විපහදම් කළාද? මහන්සි වුණාද? වැඩ කරන බාස් කෙනෙකුට පවස නිවා ගන්න පිපාසය නිවා ගන්න පැන් වේදුරුවක් දුන්නා වතුර කෝපයක් දුන්නා. ඒ සෑම මොහොතකම පින් රැස් වෙනවා. මේ ගෙදර වෙන කාමර වෙන මේ ගෙදර ඉදිකිරීම කළාට කොතනකම පිනක් රැස්ුනේ නැහැ. හැබැයි මේ නිවහනේ උඩුමහලේ කරවපු බුද්ධ කුටිය වෙනුවෙන් එක වැලි තාච්චිය වතුර බාල්දියක් හරි අරගෙන ගිහින් ඒ කරවන කටයුත්තට මේ නිවසියු කරවපු බාසුන් දෙහලා සම්බන්ධ වෙච්ච සහලකියු යම් වෙලාවකද සම්බන්ධ වුණේ ඒ මොහොතේ පටන් ඒ කටයුත්ත නිම වෙලා අවසන් වෙන තෙක් කරපු කාලය ගැන හිතා සතුටු වෙන සෑම මොහොතකම පින් රැස් වෙන පිනකට මුල පුරන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගන්ධ කුටියක් කරවලා මේ බුදු කුටිය කරවලා ශාසනයට පූජා කරනවා. මේ ගෙදර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවයි උපද්දවන්නේ. මේ සංඥාව උපද්දවල අද දවසේ මේ කරපු පින මේ පින්කම හේතු කරගෙන මේ වෙනකොට ඉහළ දිව්‍ය තලයක දෙව් විමන් පහළ වෙලා තාම දිව්‍ය රජවරු දිව්‍ය රජිනිවරු අග්‍ර මහේසිකාවෝ මේ දෙව් විමනට පහළ වෙලා නැහැ. අපේ දෙව් විමන දෙව් රජවරු දිව්‍ය මහේසිකාවන් තාම මනුස්ස ලෝකෙ ඉන්නවා. එනකන් බලාගෙන ඉන්නේ කියන තැන අදපට ආරම්භ වුණා කියන එකයි මගේ හැඟීම. එහෙනම් මේ කරපු පින්කම දෙව්ලොව විමන් පහළ වෙලා බලාගෙන ඉන්න තරමටම පාරිශුද්ධ වෙච්ච පින්කමක්. සුගතියට මඟ හදන දොරගුළු විවර කරන නිවන පිණිස තමන්ගේ ගෙදර ക്ഷേම භූමියක් කරවපු මේ අසිරිමත් බුද්ධ කුටි පූජාව උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උදෙසාම පූජා කරන පූජා වේවා. මේ උතුම් ගන්ධ කුටිය අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පූජා කරන පූජා වේවා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ගන්ධ කුටිය පරිහරණය කරත්වා. ඒ භාග්‍යවතුන් වහන්සේ අප විසින් අද පටන් පිළියෙල කොට පුදනා සෑම පූජනීය පූජාවක්ම අප කෙරෙහි අනුකම්පාවෙන් ඉවසා වදාරනසේක්වා. දෙව්ලොව දෙවියන්ගෙත් බඹලොව බ්‍රහ්ම රාජයින්ගෙත් මනුලොව මිනිසුන්ගෙත් ශාස්ත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ ගන්ධ කුටිය දෙවනුවද තෙවනුවද අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරනවා. පූජා වේවා කියලා සාදුකාරයක් කියලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අද මේ කරන පින්කමේ බොහෝ පූජාවන් භාග්‍යවතුන් වහන්සේ අභිමුඛයෙන් සිද්ධ කරලා තියෙනවා. ඒ බුදු කුටිය හරි දර්ශනීයයි. දකින්න කෙනෙකුට සිත් පහන් වෙනවා. ඒ බුදු කුටිය අභ්‍යන්තරයට ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ටිකක් වාඩි වෙලා ඉන්නකොට හිත නිවෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ රුව මණ්ඩල බලාගෙන ඉඳි හිත තව තවත් ප්‍රබෝධයට සතුටටපත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් උපදවන්න අද බුද්ධ පූජාව දකින්න කෙනෙක්ගේ හදවතේ ශ්‍රද්ධාව උපදවන්න පුළුවන් අසිරිමත් පූජාවක් වශයෙන් අද පූජාව පිළියෙලලා තියෙනවා. අපි වෙනතුන් දන්නවා භාග්‍යවතුන් වහන්සේ නියත විවරණ ලැබපු බුදුරජාණන් වහන්සේලා අතර සුමේද බුදුරජාණන් වහන්සේ ගැන. සුමේද භාග්‍යවතුන් වහන්සේ එක්තරා උණ පඳුරු පිරිච්ච කලාවක විවේක සුවයෙන් වැඩ ඉන්නවා. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් කණු ව්‍යංජනෙන් කේතුමාලාවෙන් ව්‍යාම ප්‍රභාවෙන් ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් බබලමින් බුද්ධ රශ්මි මාලාවෙන් බැබලෙමින් භාග්‍යවතුන් වහන්සේ මේ වනේ වැඩ ඉන්නකොට එක තරුණ විද්‍යාධරයෙක් මේ සුමේද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ වනයේට ඉහළ අහසින් ගමන් කරනවා. බටපඳුරු ගාලක් ගිනි ගත්තා වගේ මහගිනි ජාලාවක් සේ සෞම්‍ය බුදුරැස් කිරණ මේ මහ වනයේ මැදින් ඉහළ අහසට පැතිරලා පේන්න පටන් ගත්තා. දැන් පල්ලෙහා බලනකොට පේනවා සුන්දර විදිහට දකින ඇස පිනවන බලන් ඉන්න පුළුවන් හරි ලස්සන බුද්ධ රශ්මි මාලාවක්. මේ විද්‍යාන්තරය එහෙම්ම නතර වුණා. නතර වෙලා බැලුවා මේ මොකද මේ කැලේ මේ උලන් පඳුරු පිරිච්ච කාලේ මොකද මේ? එතකොට දැක්කා සුමේද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැත්තේ කිසිවක් පුදන්න දෙයක් නැහැ. තාපසවරයෙක් ත්‍රිශූලයක් අතේ තරගෙන ජටාව බැඳගෙන සුදු පැහැති ඇඳුමක් ඇඳගෙන මේ රුධිරින් අහසේ වැඩම කරමින් ඉන්නේ. ඒත් එක්කම දුටු සැනින් මොන වාසනාවක්ද බුදුරජාණන් වහන්සේ සියසින් දැක ගන්නට ලැබෙන එක. දෑත් එකතු කරලා වන්දනා කර ගන්නට ලැබෙන එක කියන අදහසින් ඒත් එක්කම පහළට ආවා. එනකොට අර උණපඳුරු පිරිච්ච වනේ එක කොනක තියෙනවා විශාල ගහක් කිනිහිරිය ගහක්. ඒ ගහ පුරාවටම කහ පාටට කිනිහිරියම පිරීලා. පහළට එන ගමන් අත දික් කරනකොට අතට අහුණු කිනිහිරිය මල් තුනක්. මේ කිනිහිරිය මල් තුනක් අරගෙන සුමේද බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා අතේ තිබිච්ච කිනිහිරිය මල් තුන පූජා කළා. එහෙම පූජා කරපු මේ විද්‍යාධරයා කාලයගේ ඇවෑමෙන් කාලයක් ගියාම මරණයටපත් වුණාන් පස්සේ උපන්නේ තවතිසාවේ. ශාස්ත්‍රීය දිව්‍ය සම්පත් ලැබුණා. බැලූ වත කහ පාටට මල් පිරීලා. යොදුන් 60ක් දිග, යොදුන් 60ක් උස, යොදුන් 60ක් දිග ඝන රණින් නිර්මාණය වෙච්ච දිව්‍ය ගුණක් තමයි පහළ වෙලා තිබෙන්නේ. හරිම ලස්සන රූපයක් ලැබුණා. මේ පහළ වෙච්ච දිව්‍ය පුත්‍රයාගේ හිසට ඉහළින් කහ පාට මල් වියනක්, කිනිහිරිය මල් වියනක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේට පිදුණු කිනිහිරිය මල් පූජාවේ ආනුභාවයට. ඒ දිව්‍යමය සම්පත් වේදවිද දෙවලම හිටියා විතරක් නෙමෙයි. දිව්‍ය ලෝකෙන් චුත වෙලා නැවත දෙව්ලොවෙන් දෙව්ලොවට ගිහින් බොහෝ සම්පත් විඳ ආවිදින් මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකේ 300 වතාවක් සක්විති රජ වුණා. කිනිහිරිය මල් 3ක් බුදුරජාණන් වහන්සේට පුදපේකු විපාකයි. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්තර නමින් අරහත්ත්වයට පත්වෙච්ච ඒ මහෝත්තමයන් වහන්සේ තමයි කිනිහිරිය මල් පූජා කරගෙන ආවේ. මල් 3ක් පූජා කරලා කොහොමනම් භාග්‍යවතුන් වහන්සේ අභියස සුන්දර මල් රටාවන් නවලා පිවිතුරු මලින් බුදුරජාණන් වහන්සේ උදෙසා පුදපු මේ නිවහනේ බුදු කුටියේ අද පින් රැස් කරපු අය කොහොම පින් රැස් කරන්නද? දෙව් මිනිසුන්ට අප්‍රමාණ සැප ගෙන දෙන
ඒ අසිරිමත් පුණ්‍ය විපාක රැස් කරගෙන සියපත් පූජාවන් පුෂ්ප පූජාවන් ඉහළ මහලේ ඇති බුදු කුටියේ විචිත්‍රවත්ව කරවා බුදුරජාණන් වහන්සේ උදෙසා පිළිවෙල කළා. ඒ සියලු පූජාවන් අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසා වේවා. බුදුරජාණන් වහන්සේ උදෙසා කරන මේ පූජාව මොනතරම් අනුභව සම්පන්නද? තවත් එක සිද්ධියක් කියන්නේ. මේක උනේ මහා කල්ප 91කට කලින්. බාන්දුනදී කියලා නුවරක් තිබ්බා ඔය දඹදිව. මේ නුවර පහළ වුණා කල්ප 91කට කලින් බුදුරජාණන් වහන්සේ නමක් විපස්සී බුදුරජාණන් වහන්සේ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුමතී නුවර රජුරෝ පිනට හරි කැමති. ඒ හින්දා මොකද කළේ? මේ රජුරෝ කාටවත් දන් දෙන්න දුන්නේ නැහැ. තනියම දන් දුන්නා. ඔහොම දන් දෙදී මේක බොහොම කෙටියෙන් මේ අතීත කතාව කියන්නේ. කොහොම හරි රටවැසිය උද්ඝෝෂණය කරලා ලබාගත් දවසක් යට දවසක් රජුරෝ දන් දෙන්න එක දවසක් රටවැසියන්ට ඉඩ දෙන්න. ඕම දන් දෙදී ඉන්න කාලේ මේ බන්දුමතී නුවරට එපිට දුෂ්කර ගමක කොළු ගැටේ හිටියා තරුණයෙක්. මේ දුප්පත් ගෙදරක අහිංසක තරුණයෙක්. මේ කොල්ලා මොකද කළේ? ගමේ ගොඩේ තියෙන දේවල් එකතු කරගෙන ඔය සතියකට දෙසරකට සැරයක් නගරයට ගිහින් විකුණනවා. ගමෙන් මුදවපු කිරි අරගෙන නගරයට ගිහින් විකුණනවා. එක දවසක් මුදවපු කිරි හාප්ස ටිකක් අරගෙන ඒ ටිකත් හිස තියාගෙන උක්කපුර මුල් ටිකකුත් අරගෙන බන්දුමතී නුවරට පිටත් වුණා. පිටත් වෙලා එන අතරමඟදී මූණකට හොදන්න කියලා ඇලකට බැස්සා. ඒනේ ගහගෙන ආපු වියගහක මේ වදයක් බඳලා මේ ඊයේ පෙරේද මේ වදේ මැස්සෝ ටික අතහැරලා ගිහින් දැක්කා. අර මේ වදේ පැණි බේරෙනවා. කොල්ලටත් වෙලා කීයක් හරි හොයාගන්න අර පැණි ටිකක් ගත්තා. දැන් මිදුණු කිරි උක්කකුරුයි මේ පැණි ඔක්කොම අරගෙන බන්දුමතී නුවරට යනවා. එදා බන්දුමතී නුවර වැසියෝ තමයි විපස්සී බුදුරජාණන් වහන්සේට දන් දෙන්නේ. ඒ දන් කලේ අඩුවක් තිබ්බා. කිරිපැණි. මිනිස්සු බල ඉන්නවා දැන් මේ කිරිපැණි කොහෙන්ද හොයන්නේ? නුවරින් ගන්න විදිහක් නැහැ. එක මිනිස්සේ නුවරට ඇතුල් වෙන මහා වාසල ළඟ දොරකඩ ළඟ ඉඳන් වෙලෙන්දෙක් හරියාව ගන්නවා කියලා බලන් ඉන්නවා. අනේ අර තරුණ කොල්ලා එනවා. ඊට පස්සේ කොහොමකම් හරි කපාව ඇති වෙලා මේ කොල්ලට හිත දුන්නා මෙච්චර මිනිස්සු උනන්දුවෙන් බුදුරජාණන් වහන්සේට දම්පු දන්නේ මොකක් හරි විශේෂයක් හින්දා වෙන්න ඇති මාත් දන් දෙන්න ඕන කියලා අර කිරි රට්ටි ටිකයි උක්කකුරු මුල් 10 12ක් තියෙටි ඕකයි මේ පැණි ටිකයි අරගෙන ආවා. එදා දානෙට වටිනවා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රදාන 68 ලක්ෂයක් මහා සංඝයා. කොහොම තියෙන්නේ? පුර සඳ පායන දාට රාත්‍රී යහස මොනතරම් සෞම්‍යද? රන්වන් කඳක් දරන බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පිරිච්ච බුදුරජාණන් වහන්සේ අරහත් දජයෙන් ලෙලදෙන 68 ලක්ෂයක් මහරහතුන් පිරිවරාගෙන වඩිද්දී මේ මොලට උන් හිටින් අමතක වුණා. එදාමයි දැක්කේරුව. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනකම් මිනිස්සු පින්දපාතේ පූජා කරන්න හිටගෙන ඉඳිද්දී මේ කොල්ලටත් එක තැනක් ලැබුණා. ඔතනින්ද පූජා කරපන් කියලා කට්ටියක් දුන්නා. ගමෙන් ආපු කොල්ලෙක්. ඊට පස්සේ දැන් ඕම් බුදුරජාණන් වහන්සේ ළඟටම වැඩියා හිතේ සතුට වැඩි වුණා. බුදුරජාණන් වහන්සේට කිරිපැණි පූජා කරනකොට හිතෙනවා අනේ මන් දන්නේ නේ මෙතරම් මහරහතන් වහන්සේලා වඩිනවා කියලා. ඒ දුප්පත් මට කොහෙන්ද මේ සියලු සංඝයාට කිරිපැණි පූජා කරගන්න ඉඩක්. මේ පස්නමකට දාන දෙනකොට කොහොමද වෙන්නේ? ආයේ එතකොට 10 12 නමකට මෙහෙම නම්
68 ලක්ෂයක් සංඝයාට කිරිපෙන් කොච්චර එපාද? කොල්ලට හිතෙනවා මේ මන් දුප්පත්. මට මේක කරගන්න ලැබුණා නම් ඒත් විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේට දම් පුදන ගමන් හිතනවා. බුදුපාමොක් මහා සංඝයාට මේ දම් ටික දෙන්න තිබ්බනම් කියන හිත බුදුරජාණන් වහන්සේ දැක්කා. විපස්සී බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් අදිෂ්ඨානයක් කළා. 68 ලක්ෂයක් මහරහතුන්ට දම් බෙදා නිම වෙන තෙක් කිරිහට්ටියේ කිරි නිම නොම වේවා. උක් කපුරු නිම නොම වේවා. පැණි මුල් වල පැණි නිම නොම වේවා කියලා අදිෂ්ඨානයක් කළා. දැන් මේ තරුණයා දන්නේ නැහැ. බෙදනවා කෙලවරක් නැහැ. ඉවර වෙන්නේම නැහැ. 68 ලක්ෂයක් මහරහතන්ට බෙදුවා. බැලුවා. මේ කිරිහට්ටි දෙක තුනක් අරගෙන ආවේ. මේක කොහොමද මෙච්චර බෙදන්නේ? මේක මගේ භාග්‍යයක් නෙවෙයි. මේක බුදුපාමොක් මහා සංඝයාගේ ලැබීමයි. මේ නිවසේ බුදු කුටිය කාගේ ලැබීමක්ද? බුදුරජාණන් වහන්සේගේ ලැබීමයි. බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවේ පූර්ණත්වය නිසායි අද මේ සැදැහැතියන්ට පුදන්න හිත දෙන්නේ. අපි මෙරිලා ගිහින් 7 දවස් දෙක 3 මාස දෙක අවුරුදු දෙක මතක් කරනවද? අවුරුදු 50කට ගියන් පස්සේ දැන් මතකද ඒ කාලේ හිටපු ගමේ උකු බණ්ඩලා ටෙකිලි බණ්ඩලා පිරිනිවන් පාලා අවුරුදු 2500ක් ඉඳලා අදට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිහි කරන්නේ ඒ උතුම් දාන පාරමිතාවේ ආනුභාවයට. අර කොල්ලට හිතෙනවා මේක බුදුරජාණන් වහන්සේට නම් සංඝයාගේ ලැබීම. මේ තරම් ලාභීන් තමයි මේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා. සිල් ගුණ කඳින් බර වෙච්ච මෙවන් උතුම් සම්බුදු සසුනක ලාභීන් අතරද මේ නොයෙක් ලැබීම් ලෝකයට තියෙනවානේ. ඒ අතරද මේ මහා රහතුන් ශ්‍රේෂ්ඨයි. මේ උතුමන් වහන්සේලා අතරත් ලාභීන් අතර අග තනතුර මට ලැබේවා කියලා හිතේ අදහසක් තිබුණා. එදා ප්‍රාර්ථනාවක් කළා. ඒ ජීවිතේ මරණින් මතු උපන්නේ දෙවියන්. ඒ ලැබීම කොහොමද කියනවා නම් අන්තිම ජීවිතේ ටිකක් කියන්නම්. අන්තිම ජීවිතේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කෝලිය රජතුමන්ට දාව සුප්පවාසා දේවියගේ කුසලින් දරු කරලා හටගත්තා. හිතන්නකෝ අදයි මේ දරුවා පිරිසිඳගත්තේ කියලා. මේ රාජ දේවිය උදේ පාන්දරින් අවදි වෙලා බලාගෙන ඉන්නකොට කරත්ත 500ක් පුරවල මිනිස්සු තෑගි කියනවා. හේතුවක් නැහැ. හරිය සතුටින් තෑගි කියනවා. උන් හවස් කාලෙ වෙනකොට තව කොහෙන්දෝ ගමකින් ආයි කරත්ත 500කින් තෑගි කියනවා. මේම ලැබෙනවා පහවදාටත් ලැබෙනවා කෙලවරක් නැහැ. දැන් මිනිස්සු බලනවා අනේ දේවියට පුදුම ලැබීම කොච්චරද කියනවා නම් වී පුරවපු වටුවක් ළඟට ගිහින් අත තියලා වී ටිකක් ගත්තම ගත්ත වී ටික අටුමින් අඩු වෙන්නේ නැහැ. කොහොමද වැඩේ? වී අටුවෙන් වී ගන්නවා ඒක හිස් වෙන්නේ නැහැ. යම් කුඹුරක් ළඟට ගිහින් ඒ කුඹුරට වී පැල ටිකක් ඉස්සොත් එහෙම අපි හිතමු ඒකේ ආස්පැන්න මේ බුසල් 100ක් කියලා අර දේවි අත තියලා වී හින කුඹුරේ බුසල් 1000ක් විතර ලැබෙනවා ගන්නවා. නිසරු මුඩු බිම් පවා සතුටු වෙනවා. දේවිය දන්හලට ගිහිල්ලා දානේ බෙදලා තන දැන් බත් බෙදන්න හිටගත්ත කියලා හිතන්නකෝ. දැන් අනිත් ව්‍යංජන බෙදද්දී ඒව ඉවර වෙනවා. ගෙනත් දානවා ව්‍යංජන. බත් හට්ටියේ බත් බෙදනවා නම් බත් හට්ටියේ බත් ඉවර වෙන්නේ. මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් දේවියට ලැබිච්ච නැති ලැබීමක් දැන් ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ දරුවා කුස පිටිසද ගත්ත දාපට. අවුරුදු 7ක් ගත වෙනවා එක දිගට අඩුවක් නැතුව කුස පිටිසඳ ගත්ත දරුවා වෙනුවෙන් ලැබෙනවා. එහෙනම් මේක දේවියගේ ලැබීමක් නෙවෙයි.
මේ ඒකාන්තයෙන් කුස පිරිසිඳගත් දරුවාගේ ලැබීමයි. මේ කුස පිරිසිඳගත්තේ වෙන කවුරුවත් නෙවෙයි. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිදුණු කෙරි උක්කපුරුයි මේ පැදී පූජා කරපු අර පින් නැති තරුණයා. කොමාරි ඉපදිලා දින 7යි සම්බුදු සසුනට ඇතුල් වුණා. නම ලැබුණා සීවලී. සීවලී උතුමන් වහන්සේ කෙස්වැටේ කපලා ඉවර වෙනකොටම උතුම් අරහත්ත්වයට පත් වුණා. කාලයක් යනකොට සීවලී මහරහතන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්න සිව්පසේ හානි නැහැ. පුදුම ලැබීමක්. ඉතින් කියන්න පටන් ගත්තා මේ සීවලී මහරහතන් වහන්සේ නිසා. සමහර තැන්වල තියෙනවා මහරහතන් වහන්සේලා මහ වනාන්තරවල යනකොට අහනවා සීවලී උතුම වැඩ ඉන්නවද? ඇයි සිව්පසේ හානි වෙන්නේ? අඩුවක් වෙන්නේ. ඉතින් මේ සීවලී මහරහතන් වහන්සේට හිතෙනවා එක දවසක් පුංචි සාමණේරයන් වහන්සේනේ හිතෙනවා මේ මගේම ලැබීමක්ද කියලා පරීක්ෂා කරන්න. ඒ හිත බුදුරජාණන් වහන්සේ දැක්කා. මොකද සීවලී මහරහතන් වහන්සේ කළේ? සීවලී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා 500ක් මහරහතන් පිරිවරා හිමාලයට වඩින්න. බලමුකෝ හිමාලයට ලැබෙනවද කියලා වඩින්න ගත්තා. දැන් වඩින මග ජනාවාස තිබුණා. එව්වේ මිනිසු දන් දුන්නා. ඕම් මිනිසු මේ ගම්මාන පහුවෙලා ටික කැලෑවට එනකොට ඒ පර්වත වලට වෘක්ෂ වලට අධිපති දෙවිවරු දන් දීගෙන යනකොට හිමාලයේ විශාල කන්දක් තියෙනවා. ගන්ධ මාදන පර්වතය කියලා. ආයේ මිනිස් වාසයක් මිනිස් පොළොටක් නැහැ. මේ ගන්ධ මාදන පර්වතයට ඉහළට වැඩම කරලා දැන් වැඩ ඉන්න ආයේ ඉතින් කවුරුද දෙන්නද බලමුකෝ ලැබෙන හැටි. ඒක මගේ ලැබීමක්ද කියලා පරීක්ෂා කරන්න යන්නේ. ගන්ධමාදන පර්වතයට අධිග්‍රහිත දේවතාව තමයි නාගදත්ත දේව මහරජුරු. නාගදත්ත දේව මහරජුරු මෙදුණු කිරි පැණි අරගෙන ඇවිදින් සීවලී මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේට පූජා කරනවා. පිළි අරගෙන සීවලී මහරහතන් වහන්සේ අහනවා දේව මහරජතුමනි ඔබ කවුද? ස්වාමීනි මම නාගදත්ත. මේ මහ පර්වතයේ තමයි මගේ වාසය භවන. දේව මහරජතුමනි මේ පර්වතයේ මිනිස් වාසයක් නෙවෙයි. කිරිගවය කොයිද මේ පර්වතයට? මිනිස් වාසයක් නැති මේ පර්වතයට මෙදුණු කිරි මේ පැණි මේ හකුරුවාදී දේවල් ලැබෙන්නේ කොහෙන්ද? ස්වාමීනි ලැබිච්ච විදිහ මන් දන්නේ නැහැ. හැබැයි මන් දන්නේ එක දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් මොකක්ද දන්නේ? ස්වාමීනි මහා කල්ප 91කට පෙර විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අහිංසක දුප්පත් පැල්පතක උපන් තරුණයෙක් ඔබ වහන්සේ හිටියා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සංඝයාට පූජාවක් කළා. මිදුණු කිරි ඔක්කපුරුයි මේ පැණි ස්වාමීනි බුද්ධ පූජාවේ ආනුභාවයට ඔබ වහන්සේගේ දන් වේල වළක්වන්නට මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ කියලා. බුද්ධ පූජාවේ ආනුභාවයට ඒ මහා ආනුභාව සම්පන්න පින් රැස් කරන අනන්ත සීල ගුණය නිසා අනන්ත ගුණවන්ත භාවය නිසා දෙව් මිනිසුන්ගේ ආමසමය ප්‍රතිපත්තිමය පූජාවන් පිළිගන්ට සුදුසුයි. අරහං ගුණයෙන් යුතු ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් ලැබීස තැන්පත් කළා වූ පිවිතුරු පෙන් පූජාවෝද උණු පෙන් සිසිල් පෙන් පූජාවෝද නොඑක් රසයෙන් නොඑක් ගුණයෙන් යුතු මේ අෂ්ටපාන පූජාවෝද භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඉහළ මහලේ ගන්ධ කුටිය බඳු සුගන්ධ කුටිය වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා. පූජා වේවා පූජා කරගන්න. එහෙනම් අද ඉඳලා මේ නිවස
මොන වගේ තැනක්ද කියලා ආයේ කියන්න දෙයක් තියෙන්නේ. උදේ හවා පුදන මලක් පහනක් පාසා මේ ගෙදර උපන් මේ දරුවෝ වාසනාවන්තයි. මේ ගෙදර සහසම්බන්ධ නූපන් අනාගත පරම්පරාව වාසනාවන්තයි. අදින් මත්තේ. ඇයි මේක යනවා දිගටම. මේ නිවසට අනාගතේ සහසම්බන්ධ වෙනවා නම් උපනූපන් යම් පරම්පරාවක් වෙසනවා නම් පින් කරලා ඉන්න වෙනවා. ඇයි බුදුන් පුදන්න පින් තියෙනවා. උදේහවා භාග්‍යතුන් වහන්සේට පූජාවන් කරන්න පින් තියෙන්න ඕනේ. පින් නැති පින් අඩු කාටවත් ආයේ මේ පොළයට මේ නිවසට මේ පරම්පරාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකට නදීර මහත්මත් ඒ ස්වාමි දියණියත් දක්ෂ වුණා. සංසාරේ කරපු පිනක් නිසා වෙන්නේ. ඒකාන්තයෙන් පිනක්මයි. මහ පින් රැස් කරගන්නට හිත හැදුනේ. මේ පින්කමට මේ අය හිත පහදව ගත්තේ හරි විශේෂ කාලයක. ඒ තමයි තරුණ කාලේ. මේක වැඩි හිටි කෙනෙක් කළා නම් සමහරට මට මේ අද මේ දහම් දේශනාවට ගල්ප ගන්න ටික අමාරුයි. හැබැයි මේ අය මේක කළේ ඕන් දැන් අය මල්ලි ඔක්කොම මැදීගෙන ගියා ඊළඟට මාරයාගේ තොණ්ඩුව මට කියලා එන හැරමිට ගහන කාලේ නෙවෙයි. දැන් පෙන්ෂන් ගිහින් සිල් ටිකක් ගනින් බෝධියක් ළඟට ගිහින් බෝධි පූජාවක් තියපන් කියලා මාරයා පණිවිඩ එවන ඔයාලා කියන්නේ ගොක්කොල පේන කාලේ නෙවෙයි මුදට තරුණ ඡාය ශක්තිය තියෙන කාලේ. ඒ කාලේ පිනට හිත යොමු වෙච්ච එක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදයක් එක්ක හරියම වටිනවා. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් කෙනෙක් නිතර මෙනෙහි කළ යුතු කාරණා ටිකක්. මොනවද දේශනා කරන්නේ? පංචමානි වික්කවේ තානානි. පංචමානි පහයි වික්කවේ මහණෙනි තානානි කරුණෝ. අභින්නම් පච්චවේක්කිතබ්බන් නිතර මෙනෙහි කළ යුතු. ඉත්‍යාවා ස්ත්‍රියක් වේවා පුරුෂේනවා පුරුෂයෙක් වේවා ගහට්ටේනවා ගිහියෙක් වේවා පබ්බජිතේනවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අභින්නම් පච්චවේක්කිතබ්බන් නිතර මෙනෙහි කළ යුතු. තානානි කාරණා පංචමානි පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කාරණා පහ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රය නිසා මේ සූත්‍රයට නමක් ලැබුණා තාන සූත්‍රය. තාන කියන වචනේ සිංහල තේරුම මොකක්ද? එතකොට කාරණා කරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක කුඩා કોઈ කාටත් ගිහි වුණත් පැවිදි වුණත් පිරිමියෙක් වුණත් ස්ත්‍රියක් වුණත් දුප්පත් වුණත් පොහොසත් වුණත් සිංහල වුණත් දෙමළ වුණත් કોઈ කාටත් නිතර සිහි කරන්ට කියලා මෙන්න මේ කාරණා ටික මොනවද? ජරා ධම්මෝ ජරාව කියලා කියන්නේ වයසට යන එක, මහලු වෙන එක, වියපත් වෙන එක. මේ ධර්මතාවයට මංපත් වෙනවා. දැන් අද මේ ජන්මදිනයක් සමරන්නේ මොකද්ද මේ කියන්නේ? දැන් 25කින් වයසයි නාකි. දැන් 50කින් වයසට ගියා ඕම් කියලා මේ කියන්නේ. අවුරුදු 80ක් ආයුෂ අරගෙන ආව නම් මොනවද කියන්නේ? 50ක් ඉවරයි තව 30යි ඈ කියලා පරිවිඩක් තමයි දෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? වයසට ගිහින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දේශනා කරනවා මේක සිහි කරන්ට මේ කෙස් ටික පැවුනන් පස්සේ හැම රැලි වැටුනන් පස්සේ දත් ටික වැටුනන් පස්සේ අනේ මන් නම් කීදේ කියලා ඒ වෙලාවට හිතන් තින්නේ නැතුව මේ තරුණ කාලේ මේ ධර්ම ඇහෙන කාලේ
සිහි කරන්න කියනවා. මං වයසට යන කෙනෙක්. දැන් ඕන් කෙස් ටික පැහිච්ච කාලේ ඉන්න කෙනෙක් හිතන්න මේ ශක්තියක් මගෙන් ගිලිහිලා යනවා. මේ දැන් එවිදගෙන යන්න පුළුවන් තව ටික දවසකින් මොකද වෙන්නේ? බැරි වෙලා යනවා. අද බිම වාඩි වෙලා බණ අහනවා. තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ? බැරි වෙලා යනවා. අද පුටුවක ඉඳන් හරි බණ ටික අහනවා. තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ? කන් නැසී යනවා. අද බුදුරජාණන් වහන්සේගේ රුව දැක සතුට වෙනවා. තව ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? දැස් නොපෙනී යනවා. වයසට යනවා. ජරං අනතීතෝති. මේ ජරාවටපත් වෙන එක වයසට යන එක නතර කරගන්න බෑ. පුළුවන් ද කාට හරි කියන්න මට තියෙනවා සල්ලි මට තියෙනවා බලය මම තමයි මේ රටේ නායකයා මං වයසට යන්නේ. කාට හරි පුළුවන් ද එහෙම කියලාගන්න? මගේ පරම්පරාගත දේපල තියෙනවා මං වයසට යන්නේ. මෙව ඔක්කොම විඳලා තමයි කවදා හරි අවුරුදු 7-800කින් යන්නේ. කියන්න බෑ. වයසට යන එක නතර කරගන්න බෑ. ඔය එක කහක් දෙකක් සුදු වෙනකොට කළු කළ හැකියි. දතක් දෙකක් වැටෙනකොට දතක් දැම්ම හැකියි. හැබැයි දත් වැටෙන එක නතර කරන්න බෑ. වයසට යන එක නතර කරන්න බෑ. අපි නතර කරන්න හැදුවට මේක කරගන්න බැරි එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයසට යන කෙනෙක් මේ ස්වභාවයේ ඉක්මවපු නැති කෙනෙක්. මේක නතර කරගන්න බැරි කෙනෙක් මේ බව අභින්හම් පච්ච වික්කිතබ්බා නිතර සිහි කරන්න කියනවා. ඕම් පළවෙනියටම සිහි කරන්න කියපු එක මොකක්ද? වයසට යන කෙනෙක්. මේකෙන් ගැලවෙන්න මට බෑ. මම වයසට යනවාමයි කියලා සිහි කරන්න කිව්වා. දෙවෙනි එක මොකක්ද? ව්‍යාධි ධම්මෝහි. ව්‍යාධිය කියලා කියන්නේ මොකද්ද? ලෙඩ වෙන බව. මේ ලෙඩ වෙන ස්වභාවය අපි කාටත් උරුම එකක්. කවුරු හරි කියන්න බලන්න මම නම් බැනරෝල් බෙත්තක්වත් දැන් අවුරුදු 20කින් බීලා නැහැ. කියා ඉන්නකො බලන්න වෙන්නේ. නොහිතන තැනක වැටෙනවා. කොරෝනා කවුද හිතුවේ හැදෙයි කියලා. ලෙඩ වෙන්නේ කියලා උජාරුවට හිටියනම් ඒ කාලේ නොවැස්මක්වත් නැතුව මොකද වෙන්නේ? අද බනහට කෙනෙක් නැති වෙනවා. මේක තමයි ස්වභාවය. බලන්න කාලෙන් කාලයට වසංගතයක් හරියනවා. උණක් කැස්සක් හිම්බිරිසාවක් හරි හැදෙනවා. කලන්ත ගතියක් හරි හැදෙනවා. කුසකින්න රෝගයක් නේ. දරුණු කුසේ වේදනාවක් උපදින්නේ නැද්ද? කුසකින්න තුල. පිපාසයේ දිවි ගිලෙන්න තරම්. ඉන්නේ හට කොයි තරම් අපි මේ ලෙඩ දුක් වලට ගොදුරු වෙනවද? මේක නිකන් ලෙඩ දුක් වලින් පිරිච්ච ආකාරයක් වගේ. එක තැනක වාඩි වෙලා ඉන්න පුළුවන් පැයක් ඒකට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා දලිස් කැක්කුම් කොන් දෙකක්කුම් බෙල්ල කැක්කුම්. ඔක තමයි ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිතගෙන ඉන්න කෙනාට ඕන් ඊළඟ මොහොතේ තව දවසකින් දෙකකින් හිතගෙන ඉන්න බැරි වෙලා යන්න පුළුවන්. දෙද වෙලා එක්තැන් වෙන්න පුළුවන්. හොඳට ඇවිදලා ඉන්න කෙනාට ඇවිදින්න බැරුව යන්න පුළුවන්. අපි මේ දැකලා තියෙනවා. හොඳට ඉන්න තරුණ කොල්ලෝ මේ එක පාටම මොකක් හරි දෙයක් ඇදලා අංශභාගිකේ දැන් පහුගිය කාලේ අපි වැඩ ඉඳන් අපු භාෂණ කෙනෙක් හිටියා. සති දෙක තුනක් නොපෙනී හිටියා. දැක්කේ නෑ. උන් පස්සේ පණිවිඩයක් කව අවුරුදු 45ක් වුණාක් ඇති අංශභාගී. මේ වැඩ කරන කාලේ හිතෙන් ඇතිද මට හැදෙයි මෙහෙම එකක් කියලා. මේක තමයි හැටි ස්වභාවය. උන්ට පෙනිපෙනී පොතක් කියවන්න පුළුවන් කෙනාට ඕන එක පාට ඇහැ උදුර වෙලා ගිහින් නොපෙනී යන්න පුළුවන්. අපි කාටවත් සහතිකයක් දෙන්න බෑ මං ලෙඩ වෙන්නේ නෑ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝ ලෙඩ වෙන කෙනෙක් ව්‍යාධි අනතීතෝති මේක ඉක්මවපු කෙනෙක් නෙවෙයි. අබින්හං පච්චවෙක්කිතබ්බා නිතර හිතන්ට කිව්වා. තුන්වෙනියට මරණ ධම්මෝ
අපි කාටවත් මොකද වෙන්නේ? යම් දවසක මේ දිගිරි බන්දා පියතුමන් වගේ අපේ නම කියවෙන දවසක් කියයි දන්නේ නැහැ ඉතින්. අනාගතේනේ. ඕම් 7 දවසයි 3 මාසයි කියලා කියවෙන්නේ නැති දවසක් එන්න බැරි නේද? පහුගිය කොරෝනා කාලේ මම අත්විඳ දෙයක් තියෙනවා. පෙන්නත් නේ. නොඑක් තරතරන් වල සල්ලිකාර ගෙවල් වල දුප්පත්යි ඔක්කොම එකම තැන. අර ඇඳන් ඉන්න ඇඳුම පිටින්ම පොලිතින් කවර් එක දාලා ලී පෙට්ටියකට දාලා අරගෙන ගිහින් දකින්න කෙනෙක් බලන්න කෙනෙක් අඬන්න කෙනෙක් පෙන් වඩන්න කෙනෙක් හාමුදුරුවෝ කෙනෙක් පාංශකෝලයක් 7 දවසක් 3 මාසයක් එකක්වත් නැහැ. අරගෙන ගිහින් තල්ලු කරන්නේ යකඩ පොළකින් ළඟට යන්නේ. ආදාහනාගාරේ පිච්චෙනකොට දුරස් වෙලා බලන් ඉන්නේ එළියට එන දුමවත් ආග්‍රහණය කරන්නේ කොහොමද වෙන්නේ? නමක් කියවනවා තියා. එක දවසක් මම කොළඹ ප්‍රදේශයේ රෝහලකට වැඩියා ඒ කන්නේ මෝචරියේ මම වැඩ ඉන්නකොට මෝචරියේ ඉන්න මහත්තයා මට කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉන්නේ අම්මා මේ අම්මගේ දරුවා ඉපදිලා මාසෙයි ඔය එහා පැත්තේ ලාච්චු ඉන්නේ දරුවා මේ අම්මගේ අවුරුදු 14ක් වයසේ පුතා ඒ පුතා මැරිලා ආන්ිය මරණ පරීක්ෂණ කරලා මෙතනකින් තාට යන්නේ ඊළඟට එක්කම තැන මම එදා වැඩි අවුරුදු 28ක හොඳ ඇඟපත තියෙන මේ තරුණ කොල්ලෙක්ගේ මරණයට කාට හරි කියන්න පුළුවන්ද නෑ අපි ඔහොම වෙලා මැරෙන්නේ මේ උදේට හොඳට එළියට බහලා යනවා යන මනුස්සයා එකපාරටම ඕම ඇක්සිඩන්ට් එකක් වුණා කියනවා දැන් නියග නිසා මැරෙනවා ගම් වතුර නිසා මැරෙනවා ඒ කඳු පළාත්වල කතා කරලා කාලා පීලා ටෙලි නාට්‍ය බල ඕව කර කර ඉඳන් හොඳට නිදා ගන්නවා මහවැස්සේ උදේ වෙනකොට ගියක් දොරක් තිබ්බ තැනක්වත් නැහැ අර මියන්මාරේ නේද අපේ ජීවිත නැසෙන්නේ කොහොමද කියලාවත් අපිට වැටහීමක් තියෙනවද අපි කොහොම මැරෙයිද කියලා මං දන්න එක දෙයක් තියෙනවා මං ඉපදෙලා මේ වෙනකොට අවුරුදු 29ක් වෙනවා පින්නත් හැබැයි මං දන්නේ නැති දේ තමයි තව අවුරුදු 29ක් තියා අවුරුද්දක් මාසයක් තියා එක දවසක් තියා මේ ආසනයෙන් බන්ටික කියලා නැගිටිනකන්වත් ඊළඟ හුස්ම පොද හෙලනකන්වත් මං ජීවත් වෙයිද කියලා මං දන්නේ මොකද මං දැකලා තියෙනවා මං වැඩම කරලා තියෙනවා මගේ වයස තරුණ අයගේ මලකෙවල වලට මට වඩා වැඩි හිටිය අයගේ මලකෙවල වලට මං වැඩම කරලා තියෙනවා මැදිවියේ මලකෙවල වලට මං වැඩම කරලා තියෙනවා වැඩි හිටිය අයගේ පාංශකූල වලට මං වැඩම කරලා තියෙනවා පුංචි දරුවන්ගේ මලකෙවල වලට වැඩම කරලා තියෙනවා ඉපදෙන මාසෙන් දෙකකින් මැරිච්ච දරුවෝ මං දැකලා තියෙනවා ඉපදෙනකොට මැරිච්ච දරුවන් ගැන මං අහලා තියෙනවා. මං කුසේනම දරුවෝ මිය යනවා මං අහලා තියෙනවා. ඒ නිසා මං විශ්වාසයෙන් මට කියන්න පුළුවන් වේද ඉපදෙන හැම කෙනෙක්ම අවුරුදු 120ක් පරමායුෂෝච්චරේදී කියලා. එහෙනම් මරණය අපි කොයි කාටත් කොයි මොහොතක හරිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකෙන් ගැලවෙන්න බෑ මරණං අනතීතෝති. මේක ඉක්මවන්න බෑ මම මැරෙන්නේ කියලා ඉන්න බෑ. හෙට උදේ වෙනකන් ඉඳීද කියලා කවුද දන්නේ? මැරිච්ච ගමන් ඕම් මේ ආපු ගියපු අය කතා ඊයේත් ඇවිල්ලා හිටියා මටත් hina වුණා. ඔක නේද ඇත්ත කතාව? අපේ කඩේටත් ඇවිදින් ගියේ. කවුද හිතුවේ හොමයි කියලා? ආන්නේ හිතපු නැතිදී වෙන බව සිහිකරන්ට කියලා කීවා අබින්නම් පච්චවේ කියලා. සිහිකරන්ට ඒවා. ඕන් දැන් කාරණා කීයක් කියලාද? 3යි. ජරා ධම්මෝනි වයසට යන බව ව්‍යාධි ධම්මෝනි ලෙඩ වෙන බව මරණ ධම්මෝනි මැරෙන බව ඊළඟ කාරණේ තමයි සබ්බේහි මේ පීහි මනාපේහි සබ්බේහි සියලු මේ මාගේ පියෙහි ප්‍රිය වූද මනාපේ මනාප වූද සියලුම දේ
මං කැමති මගේ කියලා අල්ලගත්ත අම්මා අප්පච්චි නැන්ද මාමා අක්කා මමි සමියා බිරිඳ දරුවෝ මේ අදන ගෙවල් දොරවල් යනවාන මේ ඔක්කොම නානා භාවෝ නොඑක ආකාරයෙන් විනා භාවෝති විනාශ වෙලා යනවා. අභින්හම් පච්චවික්කිතබ්බා තබ්බං ඒ බව විතර සිහි කරන්නට කිව්වා. මේ ඔක්කොම විනාශ වෙලා යනවා කියලා දකින්න කිව්වා. ඒ දැක්ම තුළ මං කැමති මං ප්‍රිය අය විනාශ වෙන බව දකින්න එක තුළ එන්නත් මේ කැමැත්ත තුළ හිත බැඳෙන්නේ නැහැ. ඡන්ද රාගය දුරු කරන්න ප්‍රකාරයි. මේකේ මහා විනාශයක් වෙන මම කියන්නම්. ඒ මොනම වෙනද? ඊළඟ පස්වෙනි කාරණේ තමයි දැන් ඕන් හතර කීවා මොකක්ද? මං කැමති ප්‍රියමනාප සෑම වස්තුවක්ම සෑම දෙයක්ම නැති වෙලා යනවා. මගේ අම්මා කියලා හිතන් හිටියට මැරිලා යනවා. මගේ තාත්තා මං ගොඩාක් ආදරේ ලෙන්ගතුයි සමීපයි මගේ කියලා ලගින හිටියට මැරිලා යනවා. මගේ කියලා තියාගෙන ඉන්න ධර්මල්ල මුණුපුරෝ ටික දාලා යන්න වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් නැසෙනවා. අලුතින් තේන්ත ගාපුගේ ආය අවුරුද්දක් දෙකක් යනකොට තේන්ත ගාමට වෙනවා. මේකේ තමයි හැටි. දැන් අවුරුදු 5කට කලින් ගත්ත වාහනේ දැන් මොකද? ඕක දැන් ටිකක් ඉතින් අයින් කරලා අලුත් එකට ගියා නම් හොඳයි. ඔක 5කට කලින් හිතුණාද? අපිට වාහනේ. මොකද උනේ? පරණ වෙලා. අත්හැරෙනවා. අවුරුදු 20ක් 25ක් ගියන් පස්සේ නගින්නේ පයි මලකඩ කාලා. මේක තමයි අපේ සියලු බැඳීම් වල ඇත්ත. සියල්ල වෙනස් වෙනවා, නැසී යනවා. ඒ බව සිහි කරන්න කිව්වා. තුන්වෙනි එක තමයි මේ පස්වෙනි එක තමයි කම්මස්ස කෝම්හි. මට මේ ලැබිලා තියෙන්නේ මොනවද? මං කියපු දේවල්, මං කරපු දේවල්, මං හිතපු දේවල් තමයි මගේ වෙලා තියෙන්නේ. එහෙනම් මට මේ වටපිටාව සියල්ල හැදිලා තියෙන්නේ මොනවද? මං කියපු හිතපු දේවල් වලින්. මගේ ජීවිතේ තීරණය වෙන්නේ කොහොමකින්ද? ලැබේවා කිව්වට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. තමන් කරන කියන දේවල් නිසා තමයි අනාගතේ තියෙන්නේ. වර්තමානයේ මේ අද මේ නදීර මහත්මයා ඒ ස්වාමී දියණිය බලන් ප්‍රියමනාපකයක්. බොහොම සුන්දර පවුලක්. ඒ අතරේ සුන්දර බුදු කුටියක් හදලා හරි සතුටින් ගෙදරට ගෙවදෙනවා. මේ කොහොමද? අතීත සසරේ කියපු දේවල්, කරපු දේවල්, හිතපු දේවල්. මේ වෙලාවේ කරපු කියපු සිතපු දේවල්. ඒ සමහර තරුණයෝ නැද්ද? තරුණ කාලේ අතට කීයක් හරි එකතු කර ගන්නව වෙනකොට කාලා බීලා පොල්ලොත් එක්ක නැති නාස්ති වෙන. එහෙමයි නැද්ද? ගෙවල් දොරවල් හදනව වෙනකොට තියෙන දේපල ටික විකුණන් කන කොල්ල නැද්ද? තියෙන ගේ දොරත් විකුණාගෙන ඉන්න තැනක් නැතුව පාරට වෙන කොල්ල නැද්ද? කරන කියන සිතන දේ. මේ කොහොමද එතකොට මේ දකින්න පේන්න තියෙන්නේ? ඒ ඇත්තෝ කරපු කියපු සිතපු නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්මස්ස කොමි කම්ම දායාදෝ. දායාදේ මොකක්ද අපි? මේ අපිට ලැබිලා තියෙන ටික මොකද්ද? අපි අතීත සසරේ කරපු දේ, කියපු දේ, අපි හිතපු දේ, කර්මය. ඒ ලැබෙන්නේ යම් පමණද දීපු තරමට. අද ඔයත් හොඳට කාලා බීලා ඉන්නවනේ පින්නත්. මේ මොහොතේ රාත්‍රී ආහාර නැති මිනිස්සු කොච්චර ඇද්ද ලංකාවේ? ඕකේ. හෙට උදේ මොනවද උයන්නේ කියලා ඔළුවේ කල්පනා කර කර වද වෙන මිනිස්සු නැද්ද? ඒ අතර ඔබට ලැබිලා සමහර කෙනෙකුට ජීවිත කාලෙටම කන්න බොන්න එක ගැන හිතන්නවත් නැති වෙන තරමට ධනෙ නැද්ද? මේක එක්කෙනාට ලැබිලා තියෙන්නේ කොහොමද? ඒ අය සංසාරේ දීපු ප්‍රමාණයට එනම් කරපු දේ. සසරේ හිතපු විදිහ. සසරේ කියපු දේ.
ඒව තමයි ආපස්සට ලැබුණේ දායාද විදිහට. කම්ම යෝනි. යෝනි කියන්නේ මොකද්ද? උප්පත්තිය. අපේ උප්පත්තිය සකස් වෙන්නේ പ്രേත ලෝකෙද? බල්ලෙක් බලලෙක් වෙලාද? නායක පොළගෙක් වෙලාද? මිනිසෙක් වෙලාද? උසස් කුලයකද? පහත් කුලයකද? ඔක්කොම සකස් වෙන්නේ මොකකටද? අපි කරපු දේවල් එක්ක. රැස් කරපු පින එක්ක. සිතින් කයින් වචනේ යහපත යෙදුණා නම් යහපත් දෙයක් කළා නම් ඒකත් එක්ක සුගතිය. සිත කය වචනේ අයහපත කළා නම් ඒකත් එක්ක දුගතිය. එහෙනම් ඊළඟ ජීවිතේ අපි යන තැන තීරණය කරන්නේ කවුද? මහා ප්‍රඥාද? දැන් බ්‍රාහ්මණවාදයට අනුව හිසේ උපදින අය මෙයාලා, මුර හිසේ මෙයාලා එහෙමද? දැන් අපි 3 මාසේ 7 දවසේ දාන දීලා සුගතියට යන්න කිව්වට එයයි ධම්මප්පච්චිලා. ඒ වුන්දලා ඉන්න කාලේ කරපු කියපු දේවල් තමයි යන තැන තීරණය කරලා තියෙන්නේ. අපිට පුළුවන් මොකද්ද? පොඩ්ඩක් උදව් කරන්න. පින් දීලා ඉන්න තැනකට ගන්න පුළුවන් තැනක ඉන්නවනම් ඒ පින අනුමෝදන් වෙන්න මේ මනුස්සකමින් කරන කෙලෙහි ගුණ සැලකීමක් කරන්න පුළුවන් නේ. අපිට පුළුවන්ද මේ නිරයට වැටලා හිටියොත් නිරයෙන් ගලවලා ගෙන දෙව්ලොවක තියන්න? බෑ. නිරයටද වැටෙන්නේ දෙව්ලොවකටද යන්නේ තීරණය කරන්නේ මොකක්ද? ඒ වුන්ද ඉන්න කාලේ කරපු කියපු හිතපු දේවල්. ඉන්නකම් අනුන්ට නරකක් වෙන්න හිතා ඔය පෙස්සංගත ඉන්නේ ගෙවල් වල. මරුණන් පස්සේ නිවන් දබ ලැබේවා කියලා සුදු රෙද්දක දෙවුවා කියලා ලැබෙයිද? ලැබෙන්නේ. ඉන්නකම් වෛරකම් කර ඉරිසියාවෙන් ගුණමකුකමින් දන් ටිකක් දෙන්නේ තු ලෝභකමින් මසුරකමින් ඉඳලා මන්නරුන් පස්සේ දෙවුලකට යන්නටදී. යයිද? යන්නේ නැහැ. එහෙනම් අපි උපදින තැන කොතනද තීරණය වෙන්නේ? අපි උපදින තැන තීරණය වෙන්නේ අපි කරන කියන සෙතන දේ එක්ක මේ බව සිහි කරන්න කිව්වා. කම්ම බන්ධු කියලා කියන්නේ ඥාතිය. අපි ළඟ ඉන්න දුකට සැපට පිහිට වෙන අත නොහෙර හිවනල ආගේ ළඟින් ඉන්නවනම් එවැනි ඥාතිය වාසනාවක්ද නැද්ද? වාසනාවක්. ඒ වගේ මේ සසර ගමනේ අපිට ළඟ ඉඳලා කඳුළු වැටෙනකොට කඳුළු පිහදාන්ට සතුටු වෙන වෙලාවේ අපිත් එක්ක සතුටු වෙන්න වගේ ළඟම ඉන්න ඥාතිය රැස් කරපු පිනයි පවයි. රැස් කරපු පිනයි පවයි. කරපු කියපු දේවල් තමයි අපිට ළඟින් එන්නේ. එහෙනම් අපිව දිනවන්නේ, අපිව පරාජය කරවන්නේ, අපි උඩ තැනක තියන්නේ, උඩ තැනින් පල්ලෙහාට ඇදලා දාන්නේ. ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන දරුමල්ලොත් එක්ක සතුටින් ජීවත් වෙන්න හදන්නේ. තියෙන දේපල ටිකත් විනාශ කරගෙන පාරට ඇද දාන්නේ. කොහොමද? අපි කරන කියන දේවල් එයා තමයි ළඟ ඉන්න ඥාතියා කම්මයෝ යන්නේ. කම්මබන්දු. කම්ම පටිසරණෝ. රැකවරණය පිළිසරණක් තියනවා නම් මොකක්ද රැකවරණය? කර්මයයි. ආන්නේ පිළිසරණ ගිලිහිච්ච තැනක් මුගලන් මහරහතන් වහන්සේට තිබ්බා. මොකද්ද? බැලුවා මේ වරු කණ්ඩායම එනවා මම ඇරිලා බැලුවා. දැනගත්තා රැකවරණේ නෑ. අතීත සාසනයේ කරපු කර්මෙ ඒ සිතුවිල්ල, ඒ ක්‍රියාව, ඒ වචනේ ඒක ප්‍රබලයි. එහෙනම් අපිට ගොඩාක් දුක් වෙනකොට, ගොඩාක් ප්‍රශ්න වෙනකොට හරියනවද අනේ මේ දෙවියෝ අදහලා මෙච්චර දන් දීලා අපිටමයි මේ එන්නේ ප්‍රශ්න, අපිටමයි මේ කර්මේ නෑ පින්නත් මේක දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ බුදුන් වහන්සේලා පින් රැස් වෙන්න නොවෙනවා කියන එකේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ මොකද්ද? අපිම කරපු දේවල් තමයි මේ ලැබි යන්නේ හොඳ නරකට. මෙච්චර බනහලා මෙච්චර පින්කම් කරගෙන ඉඳලා පුදුම ප්‍රශ්න කියනවද නැද්ද? එහෙනම් අහන බන ටිකේ ප්‍රශ්නයක්ද? රැස් කරපු පිනේ ප්‍රශ්නයක්ද? නෑ. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? අපි කරලා තියෙන දේවල් වල. එහෙනම් අපේ පිළිසරණ මොකක්ද වෙන්නත් නේ?
අම්මා ළඟද තාත්තා ළඟද ස්වාමීන් වහන්සේ ළඟද කාගවද මේක තියෙන්නේ? අපි ළඟ. දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඥාතිත්වයෙන් කරන සහෝදරයා. භාග්‍යවතුන් වහන්සේට දේවදත්ත ස්වාමීන් වහන්සේව රහත් ඵලයේ පිහිටවන්න බෑ. ඒ රහත් ඵලයේ පිහිටනවද නැද්ද කියන එක තීරණය කළේ කවුද? දේවදත්ත ස්වාමීන් වහන්සේ. දේවදත්ත ස්වාමීන් වහන්සේගේ පිළිසරණ මොකද්ද? තමන්මයි. තමන් කරන කියන දේමයි. එහෙනම් අද මේ නිවසේ නැත්තම් මේ හිතුවේ මොකද්ද? තමන්ට තමන් පිළිසරණක් කරගන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වෙනින් ගන්ධ කුටියක් කරවලා මොකද්ද කරගන්න හැදුවේ? තමන්ට තමන් පිළිසරණක් කරගත්තේ. දන් දීලා ස්වාමීන් වහන්සේලාට පෝෂණය කරලා අපි මෙච්චර කාලයක් දන් දුන්නා. වළඳපු බත්පතේවත් මේ ගුණයක් නැහැ. ඒකට දන් දීලා ඔය ඇත්තෝ එහෙම කියන දන් නැද්ද? අපේ පහන්ස ගුණයට වැඩි නෑ, අපේ දානට වැඩි නෑ කියලා බලන්නේ. දන් දීලා ඔබ ස්වාමීන් වහන්සේලා පෝෂණය කළා කියන තැන ඔබ කලේ ස්වාමීන් වහන්සේලා ජීවත් කරවන එක නෙවෙයි. ඔබේ පිළිසරණ හදාගත් එක. ඔබ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා කරගන්නේ මොකක්ද? ඔබේ පිළිසරණ හදාගන්න එක. ඔබ බුදුරජාණන් වහන්සේට සුවඳ පූජා කළා මොකද්ද කරගන්නේ? ඔබේ පිළිසරණ හදාගන්න එක. ඔබ මිනිස්සෙක්ට වචනයකින් හරි ප්‍රියමනාප විදියට සංග්‍රහය කළ සෙනහමින් හෝ සංග්‍රහය කළොත් මොකද කරගන්නේ? වෛරය තොර වෙච්ච තැන ඇතිවන්නා වූ මෛත්‍රී සහගත සිතුවිල්ල තුළ ඔබ ඔබේ සම්මා කම්මන්තය තුළ ශක්තිමත් භාවයේ එක ඔබ ඔබේ ජීවිතයට පිළිසරණක් හදාගන්න එක. ගහන්න මනුස්සය ඉදිරියේ ගහන්න නැතුව බනින මනුස්සය ඉදිරියේ බනින්න නැතුව ඉන්නවා කියන්නේ මොකද්ද? ඔබ ඔබට පිළිසරණක් හදාගත්ත එක. මතු සංසාරේ වෛර බැඳගෙන යන ගමනේ නතර කළා ඔබ. එහෙනම් අපි කරන කියන දේ තමයි අපි පිළිසරණ වෙන්නේ. යම් කම්මං කරිස්සාමි යම් කර්මයක් කෙරෙයිද කල්යාණං වා හොඳෝ පාපකං වා පව්හෝ තස්ස දායාදෝ ඒකමයි දායාදේ භවිස්සාමිති. ඒක තමයි දායාදේ බවට පත් වෙන්නේ. අපි කරන කියන දේ. එහෙනම් අද පාරක් ගහන්න ආපස්සට කුටි කන්ට වෙනවා. අද වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න ඒකේ විපාක තියෙනවා. කර්ම විශ්ේ එකක්. කර්මයේ තේරුම් ගන්න වචනයක් කියවොත් කරන්නේ යමක්ද ඊට අනුරූපී විපාක ලැබේ. ගොඩක් අය ඉක්මනට තරහ යන හොස්සලමින් මැස්සෙක් යන්න බැරි જાතිය අය. මොකද වෙන්නේ? විපාක කොහොමද හැදෙන්නේ? තරහ බහුල තැනක උපදිනවා. කොහෙද තරහ බහුල? විසගොර නයි පොළොංගු යක්ෂයෝ මසුරුයි දන් දෙන්නේ නොලබෙන තැනක උපදිනවා. ප්‍රේත ලෝකෙ උපදිනවා. එහෙනම් කර්මය කොහොමද විපාක දෙන්නේ? කරන කියන දේ සිතන දේට අනුරූපීවයි. සමහර තැන්වල තියෙනවා ගහලා මරලා ගුටි කාලා මැරෙනවා. කපලා මරනවා, කැපිලා මැරෙනවා. කොහොම කර්මය ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කර්මය තමයි මගේ කොටගෙන තියෙන්නේ. මට යමක් තියෙනවා නම් ඒ මං හිතපු කියපු දේවල්, ඒක තමයි මගේ දායාදේ, ඒක තමයි මං අතහැර නොහැර යන ඥාතිය, මගේ පිළිසරණ කර්මය. යම් දෙයක් යහපත්ව කරනවා නම් ඒක තමයි මට දායාදේ විදිහට ආපස්සට එන්නේ. අයහපතක් කරනවා නම් ඒක තමයි ආපස්සට ලැබෙන්නේ කියන එක අභින්නම් පච්චවේක්කිතව නිතර සිහි කරන්ට කියලා කියනවා. ඔන්න දැන් කාරණා පහක් ඉගෙන ගත්තා. පළවෙනි එක මොකද්ද? පළවෙනි දේ තමයි අපි වයසට යන බව සිහි කරන්ට කියනවා. දෙවෙනි එක තමයි ලෙඩ වෙන බව සිහි කරන්ට කියනවා. තුන්වෙනි එක තමයි මැරෙන බව සිහි කරන්ට කියනවා.
හතරවෙනි එක තමයි මට මගේ කියලා තියෙන දේවල් ප්‍රියමනාප වස්තු සියල්ල නැසිලා විනාශ වෙලා යන දේවල් අත්හැරෙන දේවල් කොච්චර ලෙන්ගතුකමින් හිටියත් නෝනා මහත්තයා දාලා යන්න වෙන දවසක් එනවා. S2 වගේ වලාගත්තට ওই දරුවා අතහරින්න වෙන දවසක් එනවා. දාඩිය වගුරුවලා හදන ගෙවල් දොරවල් දාලා යන්න වෙන දවසක් එනවා. දුක් මහන්සියෙන් ගත්ත වාහනේ අතහැරලා යන්න වෙන දවසක් එනවා. මම මගේ කියලා රැස් කරගත්ත සෑම දෙයක්ම ඔය කන කර ආභරණ සියල්ල දාලා යන්න වෙනවා. මගේ කියලා තියෙන ඇඳුම් පෙට්ටිය අල්මාරිය දාලා යන්න වෙනවා. සීකරන්න කිව්වා බව. ඊට පස්සේ පස්වෙනි එක තමයි මං කරපු කියපු දේවල් තමයි මට ලැබෙන්නේ. ආය අල්ලපු ගෙදර කරපු දේවල් වැඩක් නෑ. අනු කියන නොකියන දේවල් යාට. ගොඩක් අය කියන්නේ මං ඉන්නේ පුතුම දුෂ්ට ගමක බලන්ට අල්ලපු ගෙදර මිනිස්සු මේ මිනිස්සු නිසා අපි පවුරස් කරනවා කියනවාද නැද්ද? අම්මා නිසා මම පවුරස් කරගන්නේ. මේ කොල්ල කියන නිසා මම පවුරස් කරගන්නේ කියනවාද නැද්ද? නෑ පින්නොත් නේ ඒක නෙවෙයි ඇත්ත. අම්මගේ පව අම්මට තාත්තගේ පව තාත්තට ස්වාමියාගේ පව ස්වාමියාට මං කරන දේ මට. අනුන්ට අපිට පවුරස් කරවන්න අපි කරන දේ අපිමයි කරන්නේ. මේ දේ තේරුම් ගන්න කියනවා. මේ කාරණා ටික නිතර මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන තැන පින්නත් අප්‍රමාදී බව උපදිනවා. ඉතින් මෙන්න මේ කාරණාව තව විනාඩි 10ක් අරගෙන දේශනා කරලා අපි දේශනාව හමාර කරමු. මේ ටිකක් ජීවිතයට ගලවගෙන. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කිංචි භික්ඛවේ අත්තවසං පටිවච්ච කුමක් නිසාද කුමන අර්ථයක් නිසාද ජරා ධම්මෝමි ජරංගනතීතෝති අබින්නම් පච්ච වික්කිතබ්බං වයසට යනවා කියලා වයසට යන එකකින් ගැලවෙන්න බෑ කියලා සිහි කරන්න ඕනේ. අම් වැදගත් ප්‍රශ්නේ. මොකද්ද වැදගත් ප්‍රශ්නේ? වයසට යන බව සිහි කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති වික්කවේ සත්තානම් යොබ්බන මදෝ අත්ති ඇත මානෙනි තියනවා දෙයක් මොකද්ද? සත්තාන මේ සත්වෙන්ගේ චිත්තසංතානය තුල යොබ්බනේ යෞවන කාලේ තරුණ කාලේ යොබ්බන මදෝ මට පුළුවන් මට වෙන කාටද පුළුවන් එයාට පුළුවන් මට පුළුවන් මාත් කොල්ලනේ කියනවද නැද්ද? ආන්ගේ තරුණ මන්දේ නිසා මොකද වෙන්නේ? යහපත වැටෙනවද? කරොත් කරනවා. අල්ලපු ගෙදරට කෙන වාහනය ගැන මාක් කියන්න ඕනේ. අල්ලපු ගෙදර කොල්ලා මේ වැරදි මාක් කරන්න ඕනේ. දකින දේ කරන්න හදනවා. පින පව ගැන වැටහීමක් තියෙයිද? නැතු යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේන මදේන මත්තා මේ මදේ මත්තුනම තරුණ මදේ මත්තුනම පස්සේ කායෙන දුච්චරිතං චරಂತಿ කායෙන් දුසරිතේ යෙදෙනවා. මේ වැඩි හිටි ගොඩක් අයට ආපස්සට කල්පනා කරලා බැලුවොත් වැරදිච්ච තැන එතන නෙවෙයිද? හොඳ නරකක් ගැන කියලා දෙන්න කෙනෙක් ඉන්නේ නැහැ. පන්සල් යන වයසට ගිහින් අම්මා අප්පච්චිලා කියලා අපි යනවා දෝවේ කියලා ඒ කාලේ හිතුණා කාලා පීලා ඉඳ කියලා තැන්වල මත්පැන් බිබි විනෝද වෙමි නොඑක් සල්ලාලකම් බේබදුකම් කර ජීවිතේ අයාල යනවා. මේ මොන කාලේද? තරුණ බලයේ ජවයේ ශක්තිය තියෙන කාලේ. කුමක්ින්දද? මත්පැනට ඇබ්බැහි වෙන්නේ ළමා කාලේද මහලු වියේද? නෑ. මොන කාලේද? තරුණ කාලේ. ඔක පරීක්ෂා කරලා බලන්න හරි හිතන්නේ කොයි කාලේද? තරුණ කාලේ. තරුණ කාලේ රැකීගෙන ගිහින් දැන් අවුරුදු 50 ටිකක් බීලා බලන්න ඕනේ. හිතනවද යාට? නෑ. මං බේරිච් එක මොන වටිනාකමක්ද කියලා යාට හිතෙන්නේ. දැන් ඔය සල්ලාලකමෙන් ගිහින් ඉන්න මිනිස්සෙක්ට වගේද පිවිතුරු ජීවිතයක්, පවිත්‍ර ජීවිතයක් තියෙන ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් අවුරුදු 50ක් විතර යනකොට හිතෙනවද
විවාහයක් කරගන්න නැහැ. දැන් ඉන්න ස්වාමි දියණියට අමතර තව කවුරු හරි සම්බන්ධ කරලා හිතෙනවද? හිතෙන්නේ කොයි කාලෙද හිතෙන්නේ? තරුණ කාලේ. මම ඒකයි කිව්වේ තාන සූත්‍ර දේශනාව ගැන මේ නිවස දේශනා කරන එකම වටිනවා කියලා වෙන මොකක්වත් නෙවෙයි. වයසට මහලොවියට යන කාලේ පින්දහම් රැස් කර ගන්න ඕනේ කියලා හැදෙන සමාජ ක්‍රමයක් තියෙන කාලෙක තරුණ කාලෙම හිතෙනවා නම් අපි පින් රැස් කර ගන්න ඕනේ. ආන්ගේ සිතුවිල්ල මේකදර උපද්දවපු එක බුද්ධ දේශනාවට වඩාත් යෝග්‍යයි උචිතයි. කුමක් නිසාද? ජරා ධම්මෝනි ජරන් අනතීතෝති අබින්හම් පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහක්කේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා වයසට යන බව සිහි කරන්ට ඒ නිසා තරුණ කාලෙදම අප්‍රමාදී වෙන්න මම මේ පින්කම දකින්නේ වෙන්නේ අප්‍රමාදී බව තුලයි. මේ කොට නැගිච්ච සම්බුද්ධ කුටිය ඒ අප්‍රමාදී බවට භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට ගරු කිරීමක් විදිහටයි මම මේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් මේ තරුණ මදීන්වත් තුන කායේන දුච්චරිතං චරිත කායෙන් දුසිරිතේ දෙනවා. වාචාය දුච්චරිතං චරන්ති වචනයෙන් දුසිරිතේ දෙනවා. මනසා දුච්චරිතං චරන්ති හිතින් දුසිරිතේ දෙනවා. තස්සතං ඨානං අබින්හං පච්ච වික්කතෝ යම්කිසි කෙනෙක් මම මේ තරුණ වියේ හිටියට මේක නැති වෙලා යන බව සිහි කළොත් නිතර සිහි කළොත් යෝ යොප්පන මදෝසෝ සබ්බසෝ වා පහියති යවන මදේ දුර වෙලා යනවා. එයාට හිතෙන්නේ උජාරුවට එක සතෙක් මරලා දෙන්නෙක් මරලා තරගෙට සත්තු මරන්න ඊට පස්සේ තරගෙට මේ සූදු වේය දෙන්න මල ගෙදර දවසට පිළිකන්නේ බෝරු ගහන්න හිතනවද? මල ගෙදර දවසට හිතනවා මරණය වෙන්නේ කරන්න. අවුරුද්දක් ගෙවෙනකොට හිතනවා මේ ගෙවෙන අවුරුද්ද බේබද්දෙක් වගේ ජීවත් වෙලා බෑ මේක මගේ අන්තිම අවුරුද්ද වෙන්න පුළුවන්. අවුරුදු උදාවත් එක්ක කිරියහර ටිකක් පූජා කරගන්න ඕනේ. අවුරුද්ද දවසේ මරණය ගැන සිහි කරන්න ඕනේ, බුදු ගුණ සිහි කරන්න ඕනේ. අම්මා අප්පච්චිට කළගුණ සලකන්න ඕනේ. කාටද හිතෙන්නේ? මේ තරුණ කාලේ තරුණ බවින් මත්වෙච්ච කෙනාටද නැති කෙනාට තනුවපන හොති බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තරුණ බව මේ තරුණ මදෙන් මත්වෙච්ච කෙනා වයසට යන කෙනෙක් කියලා සිහි කරනකොට එක්කෝ යොබ්බන මදේ දුර වෙනවා සියලු යොබ්බන මදේ දුර වෙනවා සියල්ලම ඒ නැත්නම් ටිකක් පොඩි වෙනවා. අපි අර කියන්නේ තරුණ විසේ අඩු වෙනවා. යොබ්බන මදේට ඔයාලට තේරෙන වචන මොකද්ද? තරුණ විසේ. ඕක අඩු වෙනවා. අම්මට තාත්තට කීකරු වෙනවා. හොඳ නරක හිතන්න හිතෙනවා. මේක තේරුම් ගත්තොත්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලෙඩ වෙන බව සිහි කරන්න කොයි වෙලාවෙ එක්තෙන් මේ දන්නේ පුළුවන් කාලයේ සෑයකට ගල් ටිකක් හරියදලා වැඩ ටිකක් හරියදලා පින් රැස් කරගන්න. අම්මා අප්පච්චි නාවල කවල පෝෂණය කරලා පින් රැස් කරගන්න. පුළුවන් වෙලාවට peeru දාන එකම් බලන් ඉන්න ඇතුළේ දන් දීලා පින් රැස් කරගන්න. ඊළඟ peeru දාන එකම් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ? එතකන් මේ අතේ පය හයිය තියේ කියලා කවුද දන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණය ගැන සිහි කරන කෙනාට අප්‍රමාදී බවමයි ඇති වෙන්නේ. ඉතින් ප්‍රියමනාප වස්තුන් නොඑක ආකාරයෙන් අපෙන් වෙන වෙන බව සිහි කරන කෙනාට අප්‍රමාදී බවමයි ඇති වෙන්නේ. මේ වස්තුන් එක ඇලෙන්න ගියොත් යහපතක් නෙවෙයි වෙන්නේ. ඒකට පුංචි දහම් කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ මහලුවටපත් වෙලා පැවිදි වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට කියනවා බුණ්ඩ පබ්බචිත. මහලු පැවිද්ද අර්ථය. මේ ස්වාමීන් වහන්සේ පැවිදිලා ටික කාලයක් යනකොට ගෙදර නෝන මහත්තයාගෙන් පණිවිඩ වෙනවා. මට නම් මේ තනියෙන් දරුමල්ව බලා ගන්න බෑ. කොහෙත් ඉන්න කියලා පණිවිඩය එනවා. ස්වාමීන් වහන්සේ කල්පනා කරගෙන ඉන්නවා. මේ ඔක්කොම තනියෙන් කරන්න බෑ අපිට මතක් වෙනවා ගෙදර ඉන්න සිවුරු දාලා ඉන්න කියලා පණිවිඩය වුණා. දැන් අර ස්වාමීන් වහන්සේ ඉන්න බෑ. ස්වාමීන් වහන්සේ මොකද කළේ? හිත වසඟ වෙලානේ. ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් ඉන්න බෑ සිවුරු වෙලා යන්න හිත. අරුන්දේ පණිවිඩය වෙනවා ගෙදර ඉන්න කියලා.
ගුරු ස්වාමීන් වහන්සේ වහන්සේට බුදුරජාණන් වහන්සේට සිහි කරලා එන යන්න. මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේට කාරණාව කීවා. දැන් සංඝයා නේද කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඔය ස්ත්‍රිය නිසා සසරේත් අමාරු වෙනවා කියලා ඔබ දන්නවද? අනේ ස්වාමීනි නෑ කීවා. සංඝයාන ස්වාමීනි එහෙ තැනක් අපිට පෙන්නන්නට. මහණෙනි ගිය ජීවිතෙත් මේ මහාන තැන මේ උන්වහන්සේ අමාරු වෙනවා කීවා. ඒ කොහොමද? ගියාපේ බරණැස් නුවර ඉපදිලා ඔය ස්ත්‍රියමයි විවාහ වුනේ කිව්වා. ඒ කාලෙත් මේ දෙන්න ආවාහ විවාහ වෙලා ඉඳිද්දී බරණැස් නුවර තියෙනවා නිකිනි මේලා කියලා මහසැන කෙලියක්. මේකට අලුත් ඇඳුම් ඇඳගෙන තමයි හැමෝම යන්නේ මහසැන කෙලියක අලුත් අවුරුද්ද වගේ එකක්. ඊට පස්සේ අර දුප්පත් පවුලක තමයි මේ දෙන්න හිටියේ. අලුත විවාහ වෙච්ච තරුණ යුවල අරුන්ද තරුණ බිරිඳ කියනවා මහත්තයාට මං හරි ආසයි මේ කුසුම්බ මලින් රෙදි ටික මේ පඩුපොවලා ඒ කියන්නේ රෙදි සායම් කරවලා අඳින්න. ඇයි කුසුම්බ කියන මල හරි සුවඳයි රතු පාටයි. මේ මලින් රෙදි සායම් කරන් පස්සේ රෙදි සුවඳයි. හරි රතු පාට වර්ණයක්. ඊට පස්සේ අර කොල්ලා අහනවා කොහෙන්ද කුසුඹ මල්? මේ වාරි දුර්ලභයි. අර දියණිය කියනවා ආන් තියෙනවා රජතුමාගේ උයනේ නම්. රාජ්‍යරෝ විශේෂයෙන් වගා කළ තිබා කුසුඹ මල් උයනක්. මේක දුර්ලභ නිසා මේ මල් වර්ගයේ රාජ්‍යරෝ රාජපුරුෂයෝ දාලා රැකගෙන හිටියේ. අර මිනිස්සයා කියනවා ඉතින් දුප්පත් අපිට ওই රාජ්‍යරුවන්ගේ මල් වලින් කොහෙන් මල් ලැබෙන්නද? ඒ හින්දා ඕනෙන්නේ අපි අපේ විදිහට ඉමු. මෙන්න කියනවා. ඉතින් ඒකන්ට මේ කුසුම්බ මලින් රතු පාටට වර්ණ ගන්නපු සලුවක් පොරවගෙන රෙදි ටික ඇඳගෙන ඔයගේ අතේ එල්ලීගෙන ඔය නිකනි මේලාවට ගිහින් ඉදි කාටද ආඩම්බර. ඒක නම් ඇත්ත තමයි ඒත් ඔක කොහොමද කරන්නේ? හරි පිළිමියෙක් නම් මේ මහරය මධ්‍ය මේ යාමේ ඔය වැඩේ කරනවා කිව්වා. ඊට පස්සේ අර මනුස්සයා ඒ කොහොමද? මොනවද මේ කියන්නේ? හොරකම් කරාපන්. දැන් මේ මනුස්සයා ස්ත්‍රියගේ හිත පිනවන්න සතුටු කරවන්න කැමැත්තට දැන් තරුණ කොල්ලෙක් නේ. මොකද කරන්නේ? අර රාජකීය උයනට පැනලා රෑ කුසුම්බ මල් කඩනවා. මේ කඩනකොට උයනට පැනලා ඇවිද කුසුම්බ මල් කඩනකොට ඒ සද්දෙට රාජපුරුෂයෝ ටික බැලුවා. අතටම අහුණා. අතටම අහුවෙලා ඉඳිද්දී ඕම් මොකද කරන්නේ? අල්ලගෙන ගිහින් උදේ පාන්දර රජුරවන්ට පෙන්නවා. රජුරෝ කිව්වා මේක රජතුමාගේ දෙයක් හොරකම් කරපේවා. උල තියාපන්. හතර මං අන්දී උල තියනවා. දැන් මිනිසුන්ට පේන්න. උල උඩ ඉඳිද්දී දැන් කුරුල්ලෝ හිමින් ඉන්නවනේ. ඔය අතර කපුටෙක් ඇවිදින් ඔළුවේ වහලා ඇහැ ගලවනවා. කොහොමද? ලේ පෙරෙද්දී අර උල ශරීරයට කිඳා බහිනවා. ඒ අතරේ මේ යකඩ කුරුවගේ කපුටගේ හයිය තුරුනේ කොට ඕකෙන් ඇහැ ගලවනවා. ඒ තියදී මේ කොල්ලගේ හිතට මොනවද කියන්නේ? මේ උල නිසා දැනෙන වේදනාව ඉවසන්න පුළුවන්. කපුට ඇහැ ගලවන එක ඉවසන්න පුළුවන්. මට තියෙන එකම දුකයි කුසුම්බ මලින් රෙදි සායම් ගන්නලා මේ නිකිරි මේලාවේ බිරිඳ මගේ අතේ ඉල්ලීගෙන රවුමක් එක්ක යන්න බැරි වෙච්ච එක. අර රාගෙ හිතින් වරුණා. මෙල්ලම් කොහෙටද ගියේ? මේ රයට කිව්ව බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතේ රහත් වෙන්න පින් තියෙන මේ භික්ෂුවට ආයේ අඬගහන්නේ සතරට ඇදගෙන යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අර මහල පැවිදි භික්ෂුන් වහන්සේ දහම් දේශනාව අවසානයේ රහත් වෙනවා. එන්නතනේ හිත රහත් ගන්න රාගයෙන් මත් වෙච්ච හිතක් තුළ අපිට කවදාවත් ඇත්ත දකින්න වෙන්නේ නැහැ. යෞවන මදේ මත්තුනම් පස්සේ නොමරන කෙනෙක් විදිහට ජීවත් වෙනකොට මට ලෙඩ වෙන්නේ නැහැ, මං වයසට යන්නේ නැහැ, මගේ දේවල් නැති වෙන්නේ, මං කරන කියන දේවල් වල විපාකයක් නැහැ කියලා හිතන තැන පින්නතුණිය අකුසලයට මඟ කියනවා. කුසල් වඩන්න හිත දෙන්නේ. කරන කියන දේවල් තමයි අනාගතේ මට ලැබෙන්නේ.
මගේ සංසාර ගමනේ මට යහපත අයහපත තීරණය කරන්නේ මං කරන කියන දේවල්. මට ලැබිලා තියෙන දීපු දේවල්. මෙන්න මේ දේ යමෙක් හිතනවා නම් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ, අප්‍රමාදී වෙන්න ඕනේ. කොයි වෙලාවෙ ලෙඩ දුක් හැදෙයිද දන්නේ අප්‍රමාදී වෙන්න ඕනේ. මේ තරුණ බලයේ ජවය අයහපතට යොදවන්නේ නැහැ, කුසලයට යොදවන්නේ. මේක ස්ථිර එකක් නෙවෙයි, නැති වෙලා යන එකක් කියලා යමෙක් වීර්යවන්ත වෙනවා නම් මේ කෙනාට මේ ශාසනයේ අප්‍රමාදීව පිළිවෙත් කරන්න පුළුවන්. ඉතින් මම මේ නිවස තුළ අද මේ කාරණා පහම දැක්කා. මොකක්ද දැක්ක කාරණා පහ? තරුණ වේදිම භාග්‍යතුන් වහන්සේ කරේ අප්‍රමාණ ගෞරවයක් උපදවගෙන හිත පහදවාගෙන තමන් වෙනුවෙන් හදපු ගෙදර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උඩමහලේ යම් කොටසක් නොවෙන් කළා. මම මේ කොටසට පිවිසන තැන දැක්කා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජාවන් සකස් කරන්න වෙනම තැනක් තියෙනවා. මේ සෑම සිතුවිල්ලකින් ඔබ මායයට අභියෝග කරලා ඔබේ තරුණ කාලේ අයාලයන්ට පුළුවන් කාලේ කෙලස් බහුලව වැඩෙන කාලේ කෙලස් වල ඇලිලා ගැරිලා සංසාරයේ දුකටපත් වෙන්න වටපිටාවේ හැදෙන කාලේ මායයට ඔබ අභියෝග කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් gedara බුදු කුටියක් කරවලා ඔබේ ලය මණ්ඩල භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනක් බවට පත් කරගත්තා. ඒ ඔබ කරපු දක්ෂකමක්, වීරකමක්, හපන්කමක් ඒක සංසාර ජීවිතේ දිනන්න හේතු වෙන එකක්. මේ අය මේ දේවල් කලේ ඕම් පිළිකාවක් ඇදලා දැන් අමාරුයි. ඒම කාලෙක නෙවෙයි. දැන් එක්තෙන් වෙලා ගෙදර ඉඳන්වත් බුදුන් වඳින්න ඕනේ. එහෙම කාලෙක නෙවෙයි. තරුණ කාලේ ලෙඩක් දුකක් අනාගතේ වෙන්න පුළුවන් යම් දවසක එදාට පසුතැවිලි නොවි අප්‍රමාදීව දැන් ඉදම්ම පින් රැස් කරන්න ඕනේ කියන සිතුවිලි. මරණය කියන කාරණය යම් මොහොතකද අපි ළඟට ලං වෙන්නේ ඊට පෙර අප්‍රමාදී වෙන්න ඕන කියන සිතුවිල්ලෙන් මලක් පහනක් පුදන වාරයක් පාසා හිතේ පාරිශුද්ධ භාවයේ නිසා පින් රැස් වෙන කුසල් වැඩෙන ඒ අප්‍රමාදී පුණ්‍ය සංස්කාර ජීවිතයට ගලන ద్వාරයක් තමයි මේ නිවසේ උඩුමහලේ මේ ඔබ බුදු කුටිය ඉදිරිපස තැනුණු දොර. මේ නිවසේ තියෙන පියකට පෙළ වෙන කිසිවක් නෙවෙයි සුගතිය කරා යන්න තියෙන පියකට පෙළක්. ඒකට හේතුව තමයි කම්මස්ස කෝම්හි විතර සිහි කළ යුතුයි. කරන කියන දේම තමයි ආපස්සට ලැබෙන්නේ, කරන කියන දේම තමයි තමන්ගේ වෙන්නේ. මේ පියකට පෙළේ අදින් පස්සේ උඩට ගොඩ වෙන වාරයක් පාසා ඔබට බොහෝ අවස්ථාවන් සැලසෙයි බුද්ධ පූජාවට කියලා. මේ පියකට පෙළේ ඔබ උඩට ගොඩ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පුදන්න වඳින්න බුද්ධෝපස්ථානයට. ඒ නිසා මේ නිවසේ අභ්‍යන්තරයේ පියකට පෙළ මනුලොවින් තුසිතපුරයට, දෙව්පුරයට සුගතිය කරා යන්න හදපු පියකට පෙළක් බවට පත් වෙනවා. ඒ කාරණයෙන් මේ නදීර මහත්මගේ මෞතුමියත් ඒ වගේම ඒ පින්නති නෝන මහත්මියගේ අම්මා අප්පච්චි අතිශය සතුටු සිත් උපදව ගන්න මේ ලෝකෙට බිහි කරපු දරුවන්ගේ හිතවල අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපද්දවලා තමන්ගේ ගෙදර බුදු කුටියක් බවට පත් කරගෙන භාග්‍යවතුන් වහන්සේව වඩා හිඳවාගෙන බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථාන කරන්න පුළුවන් තරමේ සදැහැති පුතෙක් දුවෙක් මම මේ ජීවිතේ දායාද කළා කියන සතුට අම්මා අප්පච්චි තියාගන්න. මේ පවුලට සහසම්බන්ධ වෙච්ච සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් හිතන්න මගේ සහෝදරයා සහෝදරිය සංසාරේ දිනන්න සූදානම් වෙනවා. අද මේ නිවස සුගතිය කරා යන්න පින්බිමක් බවට පත් කරගත්තා. අද පටන් ඒ අයගේ ජීවිත කාලය ගත කරලා අවසන් වෙන තෙක්ම මේ නිවස අප්‍රමාණ පින් රැස් කරන නිවසක් බවට පත් කරගත්තා. කෙලෙස් වඩවන ගෙදරක්, කෙලෙස් නිවන තැනක් බවට පත් කරගන්න එක ලේසි පහසු එකක් නෙවෙයි. බුදු කුටියක් හදන්න හිත දීපු එකම මහා ශ්‍රද්ධාවේ පුණ්‍ය විපාකයක්. ශ්‍රද්ධාවන්තයෙක්ට බුදු කුටියක් හදන්න හිතෙනවා, හැබැයි ගෙදර හදන්න හිතෙන්නේ නැහැ. බුදු කුටියක් හදන්න හිතනවා, නමුත් මේ විදිහට බුද්ධ පූජාව පූජා කරගන්න වටපිටාවක් හදන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ පවුලට සහසම්බන්ධ වෙච්ච දූ දරුවන් මේ වෙලාවේ හිතන්න සංසාර පිනකට මේ තමන්ගේ අම්මා අප්පච්චි උනා කියලා. ඒ කාරණයෙන් නදීර මහත්මයා ඒ පින්වත්
නාගනී මහත්මිය සතුටු සිත උපදව ගන්නට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල රැකවරණය භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව ආශිර්වාදය ඔබට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද මේ දේශනාව උරාවන් එකමාරක් වගේ ආසන්න කාලයක් ප්‍රමාණව ශ්‍රවණය කළා. ඉතින් මේ නිවසේ භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳුවාගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ රත්නයේ විශේෂ පූජාවක් කළා. මේ ධර්ම දේශනාව සිද්ධ කරගෙන ධර්ම රත්නයේ කෙරෙහි ගෞරවයෙන් විශේෂ පින්කමක් කළා. වැඩ ඉන්න සංඝයා කෙරෙහි ගෞරවයෙන් ගිලම්පස ආදී පිළියෙල කරලා සංඝ රත්නය අරමුණු කරගෙන පූජාවන් කළා. මේ සියල්ල උතුම් තුනුරුවන් විශේෂ කරපු වසරෙමක් පින්කම්. ඒ සියලුම පුණ්‍ය සංස්කාර ධර්මයන් මීට වසර දෙකකට පෙර මේ පරිලෝකයේ රූපින්වත් එච්චෙම් ටිකිරි බණ්ඩා පියතුමන්ට අපි බොහොම කෙටි කාලයක් විටින් විට ඇසුරු කරපු තාත්තා කෙනෙක් හරිම අහිංසක ජීවිතයක් ගත කරපු ඒ පින්නති පියතුමන්ට සියලු පින් අඩු නැතුව අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. එතුමා ප්‍රධානව මේ පරිලෝකයේ සියලුම සසර ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. අපේ පූජනීය නායක හාමුදුරුවෝ ප්‍රධාන මේ පූජනීය ස්වාමීන් වහන්සේලා නමින් අපවත් වී වදාළ සියලු ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ද අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාද සසර දුක් නසත්වා සංසාර ගමන කෙලවර කරත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනා කියන පින් අනුමෝදන් කරන්නේ. මේ නිවසේ ගෘහාධිපති පින්වත් අපේ නදීර මහත්මාණන්ගේ මෞතුමිය වන කුසුමාවතී මෞතුමියට පින් දෙන්න ආරම්භ කළා. ඒ මෞතුමිය නිදුක් නිරෝගී සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා එතුමියගේ ජීවිතේ යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වෙලා සතුට සැනසීම ජීවිතයට ලැබිලා ලබපු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ උතුම් ඵල ප්‍රයෝජන නෙලාගෙන සංසාර ගමනින් අත මිදෙන්න මේ පින් එතුමියට උපකාර වේවා කියලා සෙත් මේ නිවසට ලැබිච්ච වාග්යක් තමයි සාසනික දායාදයක වුණ කරේකච. මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා දෙනමක්. ඒ අතර අපි විශේෂයෙන්ම මේ නිවසේ අපේ නදීර මහත්මයාගේ සාමිදියනේ වන නාලනී මෙන්කේ මහත්මියගේ ජේෂ්ඨ සහෝදරයා ගිහි කල ජේෂ්ඨ සහෝදරයා වෙච්ච අවසරයි අතිපූජනීය කෝරළයාගේ සමතෙස් ස්වාමීන් වහන්සේගේ ශාසනික ඥාතිත්වය. ඒ නිසා තමයි මම හිතන්නේ මේ ශ්‍රද්ධාව මේ හිත තුළ වෙන්නේ. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ කෝරළයාගේ ජිනරතන ස්වාමීන් වහන්සේගේ ශාසනික ඥාතිත්වය මේ පවුලට තියෙනවා. ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ආభాසය අපේ පූජනීය ධම්මරතන නායක හාමුදුරුවන්ගේ මේ පවුලට තියෙන ලැබියාව සමීප බව ඒ උතුම් ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවත් මේ හැම එකක්ම එකතු පාදා වෙලා වෙන්න ඇති මේගේ හිත් හැදෙන්න ඇත්තේ මේ වගේ සුන්දර පින් කැමති ජීවිතයකට. ඒ ජීවිතයකට හිත හදමින් ශාසනික ඥාතිත්වයක් දරන්නට පින් ඇති බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් දෙව්ලොව දෙවියන්ගේද බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජවරුන් ප්‍රධාන බඹ පිරිසේද මනුලොව මිනිසුන්ගේද අප්‍රමාණ ශ්‍රද්ධාව අපමණ ආකාරයෙන් වඩාත් වර්ධනය කරන්නට ප්‍රඥාව තුළ ජීවිත අවදි කරවන්නට ලංකාවේ විතරක් නෙවෙයි සුවහසක් ලෝකවාසී ජනයාට දහම් පිපාසයෙන් පෙළෙන ජනයාට ධර්මයේ තුලින් සැනසීමේ මඟ කියලා දෙන්න බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වගේම Tamanගේ දියණිය ශාසනයට පූජා කරලා උතුම් ශාසනික බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන බව දැක සතුටු වෙන්න පුළුවන් අම්මා අපච්චි කෙනෙක් විදිහට ඩී.එම්. තිලකරත්න පියතුමන් සහ එච්.එම්. සුමනාවතී මෑණියන් බොහෝ සතුටින් මේ ජීවිතය ගත කරනවා. ඒ අම්මට අපච්චිට ආශිර්වාද කරන්න මේ පින්කම ආරම්භ කොට තිබෙනවා. පින් ඇති අපච්චි පින් ඇති අම්මත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.
ඒ අම්මා අප්පච්චි බේතක් හේතක් ගන්නවා නම් දිව්‍ය ඖෂධ බවට පත් වෙලා උපස්ථානයක් ලබනවා නම් දිව්‍යමය උපස්ථානයක් බවට පත් වෙලා බෙහෙත් ලබා ගන්න සෙයින් රෝගාබාධයන් නිට්ටාවට සුව වෙන්නත් තව තවත් ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් ප්‍රයෝජන නෙලීම පිණිස ඒ අම්මා අප්පච්චිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. සත වර්ෂාධික කාලයකට නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය භාග්යාදීම උදාපත් වේවා. ඒ පින් ඇති උතුමන් වහන්සේලා උතුම් දෙමාපියන් දෙපළ චිරාත් කාලයක් සුවසේ විසිටවා. ඒ ඇත්තන්ට මේ පින් නිවන පිණිස උපකාර වේවා. ඒ වගේම විශේෂයෙන් පින්දෙන්ට අරමුණු කොට සඳහන් කර තිබෙනවා අපේ ආනමගලේ පොඩි හාමුදුරුවන්ගේ රතන ජෝති පොඩි හාමුදුරුවන්ගේ පින්වත් ජයරතන බණ්ඩාර පියතුමන්ටත් නිල්මිනි මාර්සිංහ මෑණියන්ටත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ප්‍රාර්ථනා කරන්ට කියලා සඳහන් කොට තිබෙනවා. ඒ අම්මට අප්පච්චිට බුදු පුතෙක් ශාසනයට දායාද කරපු අම්මා අප්පච්චි කෙනෙක්. නෙළුම්ගල විහාරස්ථානයේ බොහොම ලැබිව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් අපේ පූජනීය ස්වාමින් වහන්සේටත් මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව උපස්ථාන කරමින් සංඝයාට උපස්ථාන කරමින් පින් රැස් කරන අම්මා අප්පච්චි කෙනෙක්. ඒ දෙන්නටම මේ වෙලාව විශේෂයෙන් පින් දෙන්න ආරම්භ කරනවා. ඒ වැඩිහිටි පිරිස් සියලු දෙනා සිහිපත් කරලා මේ පින්කම මෙහිම සිද්ධ වුණේ අද ජන්මදිනයේ යෙදී ඇති පින්වත් DM නාලනී මණිකේ මහත්මියට ආශිර්වාද කරලා ඒ වෙනුවෙන් තමයි බුදු කුටිය නිම වූයේ කියන කාරණේ දැනගන්න ලැබුණා. නදීර මහත්මයා භාග්‍යවන්තයි. තමන්ගේ ශාසනික මේ පින් රැස් කරන පුණ්‍යකාමී ජීවිතයට ගැලපෙන ස්වාමි දියණියක් ලබන්න. අද ජන්මදිනයේ දවසේ මේ වගේ විපුලසාර පුණ්‍ය සංස්කාරයන් රැස් වෙන පින්කමක් සිද්ධ කරගන්න වටපිටාවේ හදන සැමියෙක් ලබන්නත් නාලනී මහත්මිය වාසනාවන්තයි. ඒ කාරණාවෙන් නිතුමියට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අප්‍රමාදීව ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් යුක්තව මේ ශාසනයේ ප්‍රයෝජන ලබන්න වාග්ය ලැබේවා. උතුම් ධර්මලාභය පිණිස මේ පින් උපකාර වේවා කියලා නාලනී මහත්මියට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. මේ සියලු පින්කම් සිද්ධ කරන්න මුල් වෙන්නේ අපේ නදීර මහත්මයා. එතුමා මම හිතන්නේ මාතලේ දිවි පුත්‍රයා වගේ ගොඩාක් පින් රැස් කරන කෙනෙක්. පිටට නොපෙනෙන අභ්‍යන්තරයේ තුල මහ පිනක් රැස් වෙනවා. ඒකට හේතුව තමයි අපේ පූජනීය සරුණතිස්ස ලොකු ස්වාමීන් වහන්සේ යම් දේශනාවකට වැඩමවනවා නම් වැඩමවන වාරයක් පාසා ඒ උතුම් ස්වාමීන් වහන්සේ ආරක්ෂා සහිතව ඒ ස්ථානයට පහසුවෙන් වැඩම කරවන්නේ මෙතුමා. සත්‍ර දේවේන්ද්‍රයාගේ රතාචාර්යවරයානි මාතර ඒකයි සිහිකලේ ඒ වගේ පින් රැස් කරනවා කියලා. හැමදාම සංඝයාට උපස්ථාන කරන්න පින් රැස් වෙනවා. මේ වඩින්න ධර්ම දේශනා කරන්න. ධර්මයේ ලෝකයට දේශනා කරන්න. එබැවින් ධර්ම රත්නයට කරන උපකාරයක් උපස්ථානයක් බවට පත් වෙනවා. මේ කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලේ දරාගෙන වැඩ හිටපු 84000ක් වූ ධර්මස්කන්ධයයි පූජනීය ස්වාමීන් වහන්සේ ලෝකයට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න මඟ හදන නිසා, උපකාර කරන නිසා මේ නදීර මහත්මයා උපස්ථාන කරන්නේ භාග්‍යවතුන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. ධර්ම රත්නයට, සංඝ රත්නයට දිනපතා උපස්ථාන කරනවා. ඒ කාරණාවෙන් එතුමා සතුටු වෙන්න. මේක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. මේක සංසාරේ පිනකට ලැබෙන දෙයක්. නදීර මහත්මයා ගැන ඒ වචන ටික සිහිපත් කරලා මදි. නමුත් වෙලාවේ හැටියට මම හිතනවා එතුමාටත් පවුලේ ගුරු දෙමාපියාදීන්ටත් සතුටු සිත් උපදව ගන්න පුළුවන්. එතුමාගේ ජීවිතේ මෙහෙදලා තියෙන පින් රැස් කරගන්න මාවතක. ඒ නිසා එතුමාට තුනුරුවන අනන්ත ආශිර්වාදේ ලැබේවා. ජය ශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ සතර දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා. සම්දිට දෙවිවරුන්ගේ උපකාරය ආශිර්වාදේ නිතියෙන් සෑම මොහොතකම ලැබේවා. ඒ වගේම අපේ නදීර මහත්මයාගේ ස්වාමී දියණියගේ දූ දරුවන් දෙදෙනා, පුතුමුණුවරුන් දෙදෙනා බොහෝ පින්කාරයි පෙරමන් සිහිපත් කළ පරිදි ඒ දරුවන්ට මේ පින් සෙත් ආශිර්වාද වේවා.
ඒ දරුවෝ ප්‍රධාන මේ පවුලට සහසම්බන්ධ සියලු දූ දරුවන්ට අද බණ අහන්න එකතු වෙච්ච ලොකු කුඩා හැමගේ පවුලට සහසම්බන්ධ දූ දරු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් සෙත් ආශිර්වාද වේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ප්‍රඥා සම්පත්තියත් ආනන්ද මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ධාරණ ශක්තියත් පිහිටාවා. දරුවෝ බෝසත් සුවච කීකරු දරුවන් බවට පත් වේවායි මෛත්‍රී සිතින් ආශිර්වාද කරනවා සියලු දරුවන්ට. අපේ නදේර මහත්මිය නෝනා මහත්මිය ඇතුළුව මේ සියලු දෙනාගේම ජීවිතය යහපත් වේවා, ආලෝකමත් වේවා, ප්‍රකෘතිමත් වේවා. රැස්කල සියලු කුසල් බලෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, යකු ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, සම්දිත දෙවියන්ගේ ආනුභාවයෙන් මේ ජීවිත සනසීම ලබත්වා සනසිච්ච ජීවිතයක් පිණිස කරන කියන දැහැමි රැකිරක්ෂා වෙලහිඳාම ගොවිතැන්පත් කටයුතු සිතන පතන අයුරින් දියුණු තියුණු වේවා. යහපතක් අභිවෘද්ධියක් සිතක් සැලසේවා. බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය මේ සියලු දෙනාටත් මේ පින්කමට වචනයෙන් පවා උදව් උපකාර කරපු රැදවල් නොහෙ වෙහෙසිලා වැඩ කටයුතු කරපු හැමට අත් වේවා. උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බෙලෙන් මෙලොව සනසීමත් පරලොව සුගතියත් වේවා. පාප මිත්‍ර ඇසුර දුරු වේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල මනාව හික්මෙන්න භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ආශිර්වාදයේ, සත්පුරුෂයන් වහන්සේලාගේ අනුකම්පාව ආශිර්වාදයේ හැම මොහොතකම ලැබේවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි වන්නේ නම් මේ ජීවිතයේ තුලදීම උතුම් ධර්මාවබෝධයම වේවා. එසේ නොවන්නේ නම් උපදින භවයක් පාසාම නරක තිරිසන් ප්‍රේත අසුර යන සතර අපායෝ උප්පත්ති දුක්ඛයකටපත් නොම වේවා. සපෙන් ආඩ්‍ය යහපත් ගති පෙවතුම් ඇති, උතුම් ගති පෙවතුම් ඇති චාතුම් මහා රාජිකාදී සදෙව්‍ය ලෝකතලයන්හි වින්දියතු සදෙව්‍ය ශ්‍රී සම්පත් මනාකොට වින්දනය කිරීමෙන් මේ බුද්ධාන්තරය තුලදීම හෝ වේවා. හැකි ඉක්මන් භවයකදී සැප සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උතුම් තුනුරුවන විශේෂ සිද්ධ කළා වූ මේ සියලු පින් ඔබ හැමට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලුම දෙවිවරුන් සතර මහා දේව රජ දරුවන් ප්‍රධාන සියලු දෙවිවරුන් සක්‍ර දෙවිඳුන් ප්‍රධාන දෙව් පිරිස මහා බ්‍රහ්ම රාජ්‍ය ප්‍රධාන බඹ පිරිස සතුටු සිතින් මෙවැනි පින්කම් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වේවා. දෙවියන්ගේ උපකාරයෙන් මේ උතුම් ශාසනයේ මහත්ඵල මහා ප්‍රයෝජනෙ නෙලාගෙන සසර ගමනින් ඈතර වීමේ භාග්‍ය හැම කෙනෙකුටම ලැබේවා. දෙවියන්ද උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පිළිගන්නවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. විශේෂයෙන්ම සේපත් කළ යුතුයි අපේ පූජනීය නායක හාමුදුරුවෝ, ඒ වගේම අපේ පූජනීය කොර්ලයාගම සමතිස්ස ලොකු ස්වාමීන් වහන්සේ, ජිනරත්න ස්වාමීන් වහන්සේ, අද මේ අවස්ථාවට වැඩ ඉන්න සියලු සුපූජනීය ස්වාමීන් වහන්සේලා මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ උතුමන් වහන්සේලාට මේ පින් සෙත් ආශිර්වාද වේවා. ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න ඒ උතුම් ස්වාමීන් වහන්සේලාට අපරස් කළ සියලු පින් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා සාදුකාරයෙන් හොඳයි ඔබට ආශිර්වාද කරනවා. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ අභිවාදන සීලස්ස නිච්ඡං මුද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti
ඉමිනාතේ සමිජ්ජතු හොඳයි පින්තුනි. අති පූජනීය අපේ ගුරු දෙවතුන් අපේ ලොකුහාමුදුරන් වහන්සේගෙන් අවසර මේ නිවස කේන්ද්‍ර කරගෙන සංවිධානය කරගත්ත විශේෂ පින්කමක සමාරම්භක අවස්ථාවේ සමාප්තිය සටහන් කරන අවස්ථාවටයි සියලු දෙනාම එළඹිලා ඉන්නේ.